ළමයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. හරි. ළමයි අපි ස්ටාර්ට් කරන්නේ ළමයි අපි දැන් දවස් කීපයක ඉඳලා අපිට කරන්න නියමිත වෙලා තිබුණු සෙෂන් එකක් ළමයි. මම ඔයාලට කිව්වා අපේ EMATS කෝස් එක තුල මම ඔයාලට කියලා දෙනවා කියලා සාමාන්‍යයෙන් ඔයාලගේ යුනිවර්සිටි යනකොට ඔයාලා හදාගෙන යන්න ඕන ලැන්ග්වේජ් එකක් තමයි ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ. නේද? ඉංග්‍රීසි කියලා කියන්නේ. ඒතකොට ඉංග්‍රීසි කොහොමද හදාගන්නේ? මම මෙතනදී ඉංග්‍රීසි කිසිසේත්ම ඉගැන්වීමක් කරන්නේ නැහැ ළමයි. මම කියන්නේ ඔයාලට ඔයාලා නොදන්න මොන හරි භාෂාවක්. ඉතින් මොන හරි භාෂා කියලා අපිට වෙන වෙන භාෂා නෙවෙයි ඔයාලට වැදගත්ම වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. එතකොට මේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව ලෝකයේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්. වෙන්න විවිධ විද්‍යාත්මක පරීක්ෂණ කරලා තියෙනවා ළමයි විවිධ කාලවකවානුවල. ඉතින් ඒ වගේ විවිධ කාලවකවානුවල කරපු පරීක්ෂණ වාර්තා අරගෙන තමයි මම ඔයාලට මේ අද සෙෂන් එක කරන්නේ. පොඩි පැයක වගේ සෙෂන් එකක්. මම ඔයාලට මේකෙන් යම්කිසි මෙතඩ් එකක් කියලා දෙනවා ළමයි. කොහොමද ඔයාලා නොදන්න භාෂාවක්. මේකෙදි ළමයි ඉංග්‍රීසි කියලාම නැහැ. ඔයාලා නොදන්න ඕනෑම භාෂාවක් ඔයාලට කතා කිරීමේ හැකියාව හදාගන්න පුළුවන්. අපි ඉතින් මේක වැඩිපුරම ටාගට් කරන්නේ ළමයි ඉංග්‍රීසි වලට. ඉතින් ඔයාලට වැදගත් වෙන්නේ ඉංග්‍රීසිනේ. ඔයාලට විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ කවුරු හරි ලෙක්චර් කෙනෙක් කියන දේ හොඳට තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයාලා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් එයාලගේ ලෙක්චර් එක කරාට පස්සේ ඒත් ඔයාලට එයාලා කියන්නේ මොනවද කියලා හොඳට අහුම්කම් දුන්නම තේරෙන්න දේ තියෙන්න ඕනේ මුලින්ම. එහෙම නැත්නම් ළමයි ගොඩක් අපහසුවටපත් වෙනවා ඔයාලා. ඒ මොකද ඔයාලට කිව්වේ මොනවද කියලා තේරෙන්නේ නැත්නම් අවබෝධ වෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලා ලෙක්චර් එක තේරෙන්නේ නැහැ. මොකද මේ ලැන්ග්වේජ් එක හරියට ඔයාලට තේරෙන්නේ නැත්නම්. හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි ළමයි ඔයාලට දෙන රෙෆරන්සස්. ඔය රෙෆරන්සස් විදිහටත් ඔයාලට ගොඩක් වෙලාවට ළමයි සමහරලාට විවිධ වීඩියෝස් බලන්න වෙනවා, සමහරලාට පොත් කියවන්න වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වෙදිත් ළමයි ඉංග්‍රීසි වල කියලා තියෙන දේවල් ඒවයි මීනින් එක ගොඩක් ඔයාලට වැදගත්. ඒක අවබෝධ කරගන්න. හරිද ළමයි? එතකොට මේ අවබෝධය නැතුව ගොඩක් වෙලාවට ඔයාලට විශ්වවිද්‍යාලයේදී වැඩ කරගෙන යන එක අපහසුයි. ඒ වගේම තව විශ්වවිද්‍යාල පද්ධතියේදී වැදගත් වෙන දෙයක් තමයි ඔයාලට තියෙනවා ළමයි වයිවා. වයිවා තිබ්බම ළමයි වයිවා වලදීත් ඔයාලට විශ්වවිද්‍යාලයේදී ඔයාලට ඉංග්‍රීසි වලින් තමයි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඔයාලා ඒවට ඉංග්‍රීසි වලින් තමයි ආන්සර්ස් ලබා දෙන්න ඕනේ. ඒතකොට සිංහලෙන් ඒව කමියුනිකේට් කරන්න බෑ. ඔයාලගේ කමියුනිකේට් කරන මේන් ලැන්ග්වේජ් එක වෙන්නේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි. ඒතකොට ළමයි ප්‍රසන්ටේෂන්ස් කරන්න තියෙනවා. ඔයාලට විශ්වවිද්‍යාලයේදී අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ හැම සෙමිස්ටර් එකකම වගේ ඔයාලට ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. ඒතකොට ප්‍රසන්ටේෂන්ස් ළමයි අපිට ඔක්කොම ඉදිරිපත් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා ඉංග්‍රීසි මීඩියම් ඔයාලා ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන්න ඕනේ. ප්‍රසන්ටේෂන් එක දිහා එහෙම නැත්නම් ඔයාලා දන්න සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටර් එකේ තියෙන ප්‍රොජෙක්ෂන් එක දිහා බලාගෙන ඔයාලට තිරය බලාගෙන කතා කරන්න බෑ. ඔයාලා ඒක ඔයාලගේ බෑක් සයිඩ් එකේ තියෙද්දි ඔයාලා ඉදිරියේ ඉඳගෙන ප්‍රසන්ටේෂන් එක කරන්න ඕනේ. ඒක කියන්නේ ඉංග්‍රීසි කතා පුහුණුව ඔයාලට තියෙන්න ඕනේ. කියන්නේ කතා කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම මේ අතරතුර ලෙක්චර්ස්ලා මැදින් නවත්තලා ළමයි ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහුවට පස්සේ ඔයාලා ඒකට උත්තර දෙන්නත් ඕනේ. ඔයාලට අහන ප්‍රශ්න තේරෙන්නත් ඕනේ. ඔයාලා ඒ උත්තරේ ඉංග්‍රීසි වලින් දෙන්නත් ඕනේ. ඉතින් ළමයි මේ ඔන්න ඔය කොටස් සියල්ලම ගත්තට පස්සේ නේද? ඒ වගේම ඔයාලා ජොබ් ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ ඒකේ ප්‍රශ්න අහන්න ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ ඒකට මුහුණ දෙන්න ඕනේ ඉංග්‍රීසියෙන්. හරිද? ඉතින් ඔය වගේ ගත්තම හැම දෙයකම ඔයාලට ඉංග්‍රීසි කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම මේ EMATS කෝස් එකේදී ඔයාලට ඉංග්‍රීසි උගන්වීමක් කිසිසේත්ම කරන්නේ නැහැ. මම මෙතනදී මේ ඉංග්‍රීසි සම්බන්ධ සෙෂන් එකක් කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඉංග්‍රීසි වල මේ කිසිසේත්ම ඔයාලට ග්‍රැමර් කියලා දෙන්නේවත් යන්නේ ඉංග්‍රීසි භාෂාවේ කිසිම ව්‍යාකරණයක් උගන්වන්න ඒ වගේ කටයුතු මම මෙතනදී කරන්නේ නැහැ. මම කියලා දෙන්නේ ඔයාලට ළමයි මෙතඩ් එකක්. ඒ කියන්නේ මම කියලා දෙන්නේ ඔයාලට යම්කිසි ක්‍රමයක්. ලෝකේ සාර්ථක වෙච්ච ක්‍රමයක්. මේක ළමයි 100,000 වාරයක් ටෙස්ට් කරලා සාර්ථක වෙච්ච ක්‍රමයක්. මම මේ කියන ක්‍රමය තුල ඔයාලට සාමාන්‍යයෙන් අවම කාලය සාමාන්‍ය මේ වැඩේ ලස්සනටම කරන කෙනෙක්ට අවමය දවස් 30ක්. හරිද? හරිද? උපරිමයේ දවස් 30ට වැඩි වෙන්න පුළුවන්. සමහරවිට එක්කෙනෙක්ට මාසෙන් වෙන එක සමහරවිට වෙන කෙනෙක්ට මාසයක් දෙකක් යන්න පුළුවන්. මම කියන්නේ මේක හරියටම වැඩේට බැහැලා කරන කෙනෙක්ට මාසෙන් ඇත්තටම ලැන්ග්වේජ් එක කතා කරන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා මේ ඔයාලට මේක කරන්න තියෙන්නේ මම මේ කරන ප්‍රොසීඩියර් එක තමයි අද කියලා දෙන්නේ.
එතකොට මේක කොහොමද ආවේ? ඒකේ අතීතේ කතාවත් එක්ක මම ඔයාලට මුළු ස්ටෝරි එකම මේ පැයක වගේ කාලයක් තුල ඔයාලට ටක් ගාලා කරලා දෙනවා. හරිද ළමයි? හරි. මුලින්ම එහෙනම් අපි යමු ළමයි මේ අපේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ළමයි මේ ඉංග්‍රීසි අපි බලාපොරොත්තු වෙනවා ළමයි අර හොඳටම බලනවා පර්ෆෙක්ෂන්ස් තියනවාද කියලා. ඒ කියන්නේ ඔයාලා හොඳටම බලනවා පර්ෆෙක්ෂන්ස් තියාගෙනද ඒ කියන්නේ ඔයාලා බලනවා මම කතා කරා හරියද දන්නේ මගේ ඉංග්‍රීසි කතා කරපු දේ වැරදිද දන්නේ දැන් අරයට වඩා සාපේක්ෂව නිකන් මගේ ඉංග්‍රීසි වැරදි වගේ මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ ළමයි සාමාන්‍යයෙන් අපේ ඉංග්‍රීසි කියන එක සෙකන්ඩ් ලැන්ග්වේජ් එක. අපි මව් භාෂාව නෙවෙයිනේ. හරිද? එතකොට අපේ දෙවන ලැන්ග්වේජ් එක තමයි ළමයි අපේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක තමයි ඉංග්‍රීසි කියන්නේ. එතකොට ඒකේ පර්ෆෙක්ෂන්ස් හරියටම තියෙන්න ඕනේ නැහැ. ග්‍රැමර් හරියටම තියෙන්න ඕනේ නැහැ. හරිද ළමයි? ඒ වගේම ඒ නිසා මුලින්ම ඔයාලා හිත හදා ගන්න ඕනේ ළමයි ඉංග්‍රීසි වල පර්ෆෙක්ෂන්ස් බලන්න නැතුව කතා කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ පර්ෆෙක්ෂන්ස් බලන්න බෑ. හරිද? අපි මේකෙදි කරන්නේ ළමයි කමියුනිකේෂන් එක. ඒ කියන්නේ අපි sannivedanaය. අපිට දැනෙන අදහස අපි කමියුනිකේට් කරනවා වෙන කෙනෙක්ට තේරෙන විදියට. ඒක විතරයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒකේ පර්ෆෙක්ෂන්ස් අවශ්‍ය නැහැ. ඔයාලා මුලින්ම ඔලුවට දාගන්න ඕන දේ තමයි ළමයි මේ පර්ෆෙක්ෂන්ස් බලන්න යන්න එපා. හරිද? හරියට පර්ෆෙක්ෂන්ස් කවුරු හරි කතා කරන එක නෑ. ඔයාලගේ විශ්වවිද්‍යාලේ ලෙක්චර්ස්ලා කතා කරද්දිවත් පර්ෆෙක්ෂන්ස් නෑ. හරිද? දැන් අපි හිතමු ඔයාලව කතා කරනවා කියලා ඉංග්‍රීසියෙන් කතා කරන හැම කෙනාගේම පර්ෆෙක්ෂන්ස් නෑ. හරියටම ග්‍රැමටිකලි නෑ. හරිද? ඉතින් මම මේ සිංහල කතා කරනවා. ඔයාලා හිතන් ඉන්නේ මම මේ කතා කරන මේ සිංහල වල හරියටම ග්‍රැමර්ස් තියෙනවා කියලාද? මම ඔයාලා දැන් මම ඒ උනාට ඔයාලට කියන දේ තේරෙනවනේ නේ? ඉතින් අන්න ඒ වගේ තමයි. දැන් ඔයාලා කතා බහ කරන දෙයක් ඔයාලගේ ගෙදර ඉන්න මිනිස්සුන්ට තේරෙනවා. ඔයාලා ඒ ව්‍යාකරණ ගැන බලනවද? නෑ එහෙම බලන්නේ නෑ ඇත්තටම. නේද? හැබැයි ඔයාලා කියන දේ හොඳට තේරෙනවා. අනිත් මිනිස්සුන්ට තේරෙනවා නේද? එයාලා කියන දේක් ඔයාලට තේරෙනවා. ඒවයි ග්‍රැමර් බලන්නේ. ඒ නිසා මුලින්ම අපි ඉගෙන ගත්ත මව් භාෂාවේ ළමයි ව්‍යාකරණයේ වේ පර්ෆෙක්ෂන්ස් හරියට බලන්නේ නැත්නම් ඔයාලා කොයි වෙලාවකවත් ළමයි ඔයාලා ඉගෙන ගන්න සෙකන්ඩ් ලැන්ග්වේජ් එකේ පර්ෆෙක්ෂන්ස් බලන්න යන්න එපා. එහෙනම් මුලින්ම ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලා ඉගෙන ගන්න සෙකන්ඩ් ලැන්ග්වේජ් එකේ හිත හදා ගන්න ඕනේ පර්ෆෙක්ෂන්ස් බලන්න එපා. ඔයාලට මොනවා හරි දෙයක් ඉංග්‍රීසි වලින් අනිත් කෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට කමියුනිකේට් කරන්න පුළුවන් නම් හරි වටිනවා. හරිද ළමයි? ඔය දෙන්න සුනාමිය ආපු දවස්වල හරිද? ඒ සුනාමිය ආපු දවස්වල සමහරවිට ඔයාලා ගොඩක් පොඩි ඇතිනේ. හරිද? ඒ කියන්නේ ඔය 2004 වගේනේ. ඒ සුනාමිය ආපු දවස්වල ළමයි ගොඩක් මිනිස්සුන්ගේ මේ වෙරළ ඒ කියන්නේ කෝස්ටල් ඒරියා එකේ තියෙන ඒ කියන්නේ වෙරළ බඩ කලාපේ තියෙන ගොඩක් නිවාස වලට හානි වුණා ළමයි. ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් ඊට පස්සේ ඔය විදේශිකයන් ගොඩක් ආවා අපේ රටට. මොකද මේ ආධාර සපයන්න. මොකද ගොඩක් ළමයි ඒ කියන්නේ ගොඩක් ඉන්න ඔය අපේ කෝස්ටල් ඒරියා එකේ ඉන්න ගොඩාක් මිනිස්සු පීඩාවටපත් වෙලා තිබුණා. මේ මිනිස්සුගේ ගෙවල් හරි මේ ගොඩක් දේවල් ඩැමේජ් වෙලා තිබුණා. ඉතින් ඒවට ගොඩක් ආධාර එහෙම ඔය ගොඩක් මේ කියන්නේ ගොඩක් වෙලාට ඔය NGO වගේ සංවිධාන වලින් ගොඩක් වෙලාවට ලබා දුන්නා. දැන් මේ වගේ සමහර ෆොරිනර්ස්ලා ටීම්ස් ආවට පස්සේ ඒ ගෙවල් බලන්න දැන් මේ මිනිස්සුන්ට කියන්න ඕනේ අපේ ගෙදරට කොහොමද මේ සුනාමිය ආවේ කියලා. හරිද? ඒ කියන්නේ සුනාමිය ඇත්තටම මේ ආපු විදිය පැහැදිලි කරන්න ඕනේ. හරිද? සුනාමිය ආපු විදිය එයාලට පැහැදිලි කරන්න ඕනේ. ඉතින් සමහර මිනිස්සු පැහැදිලි කරලා තියෙන්නේ මෙහිමයි ළමයි. Tsunami is coming වහල් උඩින් going කියලා. හරිද? ඒතකොට ඇත්තටම ඒක වැරදීනේ. ඒක ඇතුලේ සිංහල වචනක් තියෙනවනේ. ඒ කියන්නේ සුනාමිය ආවා වහල් උඩින් ගියා කියන එක අතින් පෙන්නන්නේ වහල් උඩින් ගියා කියන එක. හරිද? ඉතින් ඒ වුණාට හැබැයි ඒ ෆොරිනර්ට තේරෙනවා. මම කියන්නේ එහෙම ඉංග්‍රීසි කතා කරන්න ඕන කියලා නෙවෙයි. මම කියන්නේ හැබැයි ඉංග්‍රීසි වලදීත් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි කමියුනිකේට් කරන එක. ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕනේ අපි දන්න දෙයක් පර්ෆෙක්ෂන්ස් බලන්නේ නැතුව මුලින්ම අපි කියන දේ අනිත් කෙනාට තේරෙන්න ඕනේ. එයා කියන දේ අපිට තේරෙන්න. ඔන්න ඕක තමයි මුලදී හදාගන්න ඕන වැඩේ. ඕක හදාගන්න බලනකොට ලෝකෙ ගොඩාක් රිසර්චර්ස් කරලා තියෙනවා ළමයි. ওই සම්බන්ධව. හරිද? ඔය කරපු රිසර්ච් වලින් ළමයි සාර්ථක වෙච්ච ක්‍රමයක් තියෙනවා ළමයි. ඒ ක්‍රමය තමයි අද ඔයාලා දවසේ උගන්වන්න හදන්නේ. මම ඒකේ මාතෘකාව නම් ඔයාලට මම හිතන්නේ ඔයාලට අර මේ WhatsApp දානකොට මම හිතන්නේ මම ඔයාලට දැම්ම මම හිතන්නේ ඔයාලට බලා ගන්න. සාමාන්‍ය ළමයි එතකොට මේ මැසේජ් එක ඩෙලිවර් කරන එක විතරයි ඇත්තටම very important වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තට පස්සේ අපි අපේ හිතේ තියෙන මැසේජ් එක වෙන කෙනෙක්ට ඩෙලිවර් කරන එක විතරයි වැදගත් වෙන්නේ. හරිද? වෙන කෙනෙක් අපිට දෙන මැසේජ් එක අපිට ඩෙලිවර් වුණා නම් අපිට ඒක තේරුණා නම් අන්ඩර්ස්ටෑන්ඩ් වුණා නම් එච්චරයි. හරිද? වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕක තමයි මුලින්ම හදාගන්න ඕන දේ. ඒ නිසා පර්ෆෙක්ෂන්ස් බලන්න එපා. අපි කතා කරන මම මේ දැන් කතා කරන සිංහල වල පවා ව්‍යාකරණ වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලට කියන දේ හොඳට තේරෙනවනේ. මම කියන දේ හොඳට තේරෙනවා. හරිද? හැබැයි ඒ කියන්නේ පර්ෆෙක්ෂන්ස් බලන්නේ නෑ අපි.
ඔයාලා කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කතා කරද්දී හැම දෙයකම ඔයාලා පර්ෆෙක්ෂන්ස් බලනවද? එහෙම බලන්නේ නැහැ ළමයි. ඉංග්‍රීසි වලත් බලන්න යන්න එපා. ඔය බලන්න යන එක හිතින් අයින් කරගන්න. ඒක තමයි මුලින්ම වැදගත් වෙන්නේ. හරිද? ඒ නිසා ඔයාලගේ පර්ෆෙක්ෂන්ස් ඕකේ බලන්න යන්න එපා. හරිද? ඒ නිසා වැදගත්ම වෙන්නේ ඔයාලගේ මැසේජ් එක ඩිලිවර් කරන එක තමයි. හරිද? මැසේජ් එක වෙන කෙනෙක්ට ඩිලිවර් කරන එක. ඒක very important. හරිද? හරි. ඒක හොඳින් මතක තියාගන්න. එහෙනම් ළමයි අපි යනවා ලෝකේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සම්බන්ධව කොහොමද ඉංග්‍රීසි භාෂාව නැත්නම් වෙනත් භාෂාවක් අපි හරියටම කතා කරන්න ඉගෙන ගන්නේ කොහොමද? මම කිව්වේ දවස් 30ක් ඇතුළත ඉගෙන ගන්න පුළුවන් මේ කතා කරන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ හොයාගෙන තියෙනවා ළමයි. ඒ ක්‍රමය තමයි මම ඔයාලට ඉගෙනගන්න යන්නේ. හරිද ළමයි? දැන් ගොඩාක් අය හිතන් ඉන්නවා ළමයි මේ ඉංග්‍රීසි කතා කරන්න ගොඩාක් වචන දැනගෙන ඉන්න ඕනේ කියලා. එන් ලොකු වොකැබුලරි එකක් දැනගෙන ඉන්න ඕනේ අපි කතා කරන්න. හරිද? සාමාන්‍ය ලොකු වොකැබුලරි එකක් දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍යයෙන් මේ වගේ එකක් කතා කරන්න කියලා. ඉතින් ඔය ගොඩාක් ඉතින් ඔය එක්තරා මේ විශ්වවිද්‍යාලයක කරපු පරීක්ෂණයකින් ඒ කියන්නේ එයාලා හිතාගෙන එයාලා බලලා තියෙනවා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරන මිනිස්සේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචන කීයක් විතර දන්නවද කියලා. දැන් ගොඩාක් අය හිතන් ඉන්නේ ගොඩාක් ඉංග්‍රීසි වචන දන්න කෙනා තමයි හොඳට ඉංග්‍රීසි කතා කරන්න දන්නේ කියලා. නෑ ළමයි. ඒක වැරදි. හරිද? දැන් ඔයාලා හිතන් ඉන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචන ගොඩාක් දන්න කෙනා තමයි ඉංග්‍රීසි එක. ඔයාලා හිතන් ඉන්නේ ගොඩාක් අයට ඉංග්‍රීසි බැරි. ඉංග්‍රීසි වචන දන්න ප්‍රමාණය අඩුයි කියලා. කොහේ එහෙම හිතන් ඉන්න yes කියලා කමෙන්ට් එකක් මෙන්ෂන් කරන්න බලන්න. එහෙනම් මං අහන්නේ ඔයාලා හිතනවා නම් මට ඉංග්‍රීසි බැරි, ඉංග්‍රීසි කතා කරන්න බැරි. හරිද? ඉංග්‍රීසි වචන ගොඩාක් දන්නේ නැහැ කියලා. කියන්නේ ඔයාලා ගොඩක් වචන දැනගන්න ඕනේ. දැනගත්තොත් තමයි මේ වැඩේ කරගන්න පුළුවන් කියලා හිතන අය yes කියලා කමෙන්ට් එකක් මෙන්ෂන් කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතන් ඉන්න ඕනේ. අද මම කියවනේ සමහර අය හිතන් ඉන්නවා අධ්‍යාපනය කරනකොට අපි අර රීරීඩින් නැවත නැවත කියවීම, එතකොට ළමයි හයිලයිට් කිරීම, හරිද? ඒ වගේම ෂෝට් නෝට් ගැසීම, ඔන්න ඔය ක්‍රම තුන තමයි ලෝකේ අධ්‍යයනය කරන්න තියෙන සාර්ථකම ක්‍රම තුන කියලා හිතාගෙන ඉන්නවා. ඒනොට ළමයි නැවත නැවත පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒව ලෝකේ අති අසාර්ථක ක්‍රම. ඒ වගේ තමයි දැන් ගොඩක් අය yes කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ගොඩක් අය හිතන් ඉන්නවා සාමාන්‍යයෙන් මේ අපිට ඉංග්‍රීසි බැරි ඉංග්‍රීසි වචන දන්නේ හරි අඩු ප්‍රමාණයක් නිසා කියලා. නෑ ළමයි. සාමාන්‍යයෙන් ඒකේ කරපු පරීක්ෂණයේදී මෙන්න මෙහෙම පොඩි graph එකක් ආවා. හරිද? ඒ graph එකේ මම දත ටික පොඩ්ඩක් ඔයාලට මේ ඇඳලා පෙන්නන්නම්. හරිද? මේ කරපු පරීක්ෂණේ මම පරීක්ෂණ වාර්තා ටිකත් ඔයාලට මේ group එකට දාන්නම්. ඒකේ graph එක දෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඒකේ කරපු පරීක්ෂණයේදී මේ පැත්තේ frequency එක තමයි බලන්නේ. හරිද? මේ පැත්තේ frequency එක බැලුවේ. ඊට පස්සේ මේ පැත්තේ number of words තමයි බැලුවේ. number of words කියන්නේ කොච්චර වචන ඔයාලා දන්නවද කියලා. හරිද? number of words. හරිද? ඕකේ graph එක ආව ළමයි මෙන්න මෙහෙම. you know graph එක මෙන්න මෙහෙම ආවේ. හරිද? මේ graph එකේ ඉංග්‍රීසි ගොඩාක් දන්න අය. දැන් අපි හිතනවා යාළුවා කියනවා ඉංග්‍රීසි වචන 1000ක් වගේ දන්න අය. හරිද? 85ක් විතර ඉංග්‍රීසි කතා කරනවා කියලා යාළුවා දැනගන්න. හරිද? ඊට පස්සේ අපි යාළුවා බලනවා තව වචන 3000ක් විතර දන්න අය. එයාලා කියනවා 98ක් විතර ඉංග්‍රීසි කතා කරනවා කියලා. මේකෝට මේ words එන්න අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඔයාලට තේරෙනවා ළමයි හොඳට බලන්න. හරිද? දැන් මේකට අනුව හරිද වචන 3000ක් විතර දන්න කෙනෙක්ට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා කියනවා. වචන 3000ක් විතර දැනගන්න කෙනෙක්ට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් කියලා මේ පරීක්ෂණ වාර්තාවෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ වචන 3000යි දැනගන්න ඕනේ. ඉංග්‍රීසි වචන 3000ක් දන්න කෙනෙක්ට සාමාන්‍ය මේ පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා ඉංග්‍රීසි ගැටලුවක් නැතුව කතා කරන්න පුළුවන් කියලා. ඔයාලා හොයලා බැලුවොත් ළමයි සමහරලාට එක වසරේ ඉඳලා මේ දක්වා තාම ස්කූල් සහ ඔයාලා A level දක්වා පන්ති ගිහිල්ලා තියෙනවා. මං හිතනවා මේ වෙනකොට ඔයාලට වචන 3000ක් හමු වෙලා ඇති කියලා. ඔයාලා විශ්වාස කරනවද සාමාන්‍ය වචන 3000ක් විතර ඔයාලා දන්න වෙති කියලා?
අපි හිතමු ළමයි ඔයාලා දැන් අවුරුදු 12ක් විතර ඉගෙන ගත්තනේ. අවුරුදු 12ක් විතර ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවනේ. හරිද ළමයි? අවුරුදු 12ක් විතර ඉගෙන ගත්තොත් අපි නිකන් 3000 නිකන් අපි බෙදමු 12න් වගේ. හරිද? 3000 අපි 12ත් එපා අපි ඕනම් 3 වසරේ වගේ ඉඳලා නම් ඉගෙන ගත්තේනේ. අපි 9න් අපි 10න් වගේ බෙදමු ඕන. හරිද? අපි අවුරුදු 10ක් ඉගෙනගෙන තියෙනවා නම් අපි අවුරුදු 10 ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන කියලා. අපි මෙහෙම බෙදුවොත් වචන 300ක් වගේ ඉගෙනගෙන තියෙනවා ළමයි ඉගෙන එක අවුරුද්දකට. හිතන්නේ කවුරුද්දකට ඔයාලා වචන 300ක්. හිතන්නකෝ ළමයි දැන් අවුරුද්දකට දවස් 360ක් තියෙනවනේ. දැන් 360න් නෙවෙයි අපි දවස් 360ත් 60ක් අයින් කළා 300න් බෙදුවොත් දවසකට එක වචනේ එක වර්ඩ් එක ගාන ඉගෙන ගත්තත් අපි මේ වෙනකොට වචන 3000ක් දන්නවා. ඔයාලා හිතන්න 3 වසරේ ඉඳලා ඔයාලා ඉගෙන ගත්තා නම් මේ දක්වා අපි අවුරුදු 10කට වචන 3000ක් ඉගෙනගෙන තියෙනවා කියන. හරිද? මං අහන්නේ මේ 3000 සපුරන්න ඔයාලා 3 වසරේ ඉඳලා මේ දක්වා එක දවසකට එක වචනේ ගාන ඉගෙන ගත්තා නම් හරිද? මං හිතනවා මේ වචන 3000 දන්නවා. දැන් ඔයාලා අතර ඉන්න ගොඩාක් අය ඔයාලා හිතන් හිටියට දන්නේ නැහැ කියලා. ඔයාලා නොදුනුවත්වම ළමයි. ওই වචන 3000ක් විතර ඔයාලා දන්නවා. නොදන්නේ නැහැ. ඔයාලා හරියට කවුන්ට් කරලා බැලුවොත් ඩික්ෂනරි එකක් අරගෙන ඔයාලා සාමාන්‍ය වචන 3000ක් විතර ඉංග්‍රීසි වල. දැන් ඔයාලා හිතේ 3000ක් අම්මෝ ලොකු ගානනේ. නෑ ළමයි අපි දන්නේ චූටි වර්ඩ් එකකින් ඉඳලා ගත්තොත් ඔයාලා වචන 3000ක් විතර දන්නවා. නැත්තේ නෑ. හරිද? සාමාන්‍ය වචන 3000ක් දන්න මිනිස්සෙක්ට හරිද? එයාලා කියන පරේක්ෂණයේ කියන හැටියට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හැබැයි එහෙනම් දැන් මම ඔයාලට කියනවා දැන් මේ ඔයාලා දැන්ට අවුරුදු දැන් මම හිතන්නේ වචන 3000ක් දන්නවා ඇති. වචන 3000ක් දැනගෙනත් ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් ප්‍රශ්නේ තියෙන්නේ වචනවල නෙවෙයි. හරිද ළමයි? වචනවල නෙවෙයි. දැන් වචන 3000ක් දැනගත්තොත් මේ පරේක්ෂණයේදී ඔප්පු වුණා. හරිද ළමයි? පරේක්ෂණයේදී ඔප්පු වුණා වචන 3000ක් දන්න කෙනෙක්ට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව 98ක හැකියාවක් එයාට ලැබෙනවා. 98%. හරිද? ඒ කියන්නේ 98%. ඒ කියන්නේ 98ක ප්‍රතිශතයක් එයාට තියෙනවා. 100කට කිට්ටු වෙන්නේ ළමයි. ඒ වගේ කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මම කියනවා දැන් අවුරුදු 3 ඉඳලා කියන්නේ 3 වසරේ ඉඳලානේ ග්‍රේඩ් 3 වල ඉඳලා මේ දක්වා ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඉංග්‍රීසි. හැබැයි තාම ඉංග්‍රීසි කතා කරන්න බෑ. හැබැයි එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ ළමයි මේ වචන 3000 නෙවෙයි. සමහර අය වචන 3000ටත් එහා දන්න වෙයි. වචන 4000 4500 5000ක් දන්න අයත් ඇති. හැබැයි ඉංග්‍රීසි තාම කතා කරන්න බැරුව ඇති. ඒතකොට ඉංග්‍රීසි කතා කරන්න වැදගත් වෙන්නේ ළමයි මේ වචන දැන ගැනීම නෙවෙයි. හරිද? ගොඩක් අය හිතන් ඉන්නවා සමහරලාට ඉංග්‍රීසි උගන්වන ටීචර්ස්ලා ඔයාලා යන ඉංග්‍රීසි කෝසස් කරන සර්ලාත් හිතන් ඉන්නවා. මිස්ලා හිතන් ඉන්නවා. මේ ඉංග්‍රීසි වචන ටික දැනගත්තට පස්සේ ගොඩක් ළමයින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. මෙහෙමයි ළමයි. සමහරලාට ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා දන්නෙත් නෑ එයා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හරිද? ඒක එයාට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මෙහෙමනේ ඒක ළමයි අපේ මොළයේ සිදුවෙන ක්‍රියාවලියක්. හරි යම්කිසි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන එක එයාට එක්ස්ප්ලেইন කරන්න බෑ. ඇත්තටම ඒක එයාට තේරෙන්නේ නෑ. හරිද? දැන් ඔයාලට ඉංග්‍රීසි උගන්වන ගුරුවරයාට එයාට කොහොමද ඉංග්‍රීසි පුළුවන් වුනේ කියලා එයාට තේරෙන්නේ නෑ. හරිද? එතකොට එයා වෙන කෙනෙක්ට ට්‍රේන් කරන්න බෑ. දැන් මේක මම කියන්නේ ඔයාලට මේ විද්‍යාත්මකව යම්කිසි ලැන්ග්වේජ් එකක් කොහොමද අපේ මොළය හඳුනාගන්නේ? ඒක කොහොමද කතා කරන මට්ටමට එන්නේ? ඒ සම්බන්ධව කරපු මොළය සම්බන්ධව කරපු සහ ඒවා ප්‍රායෝගිකව කරලා ඒවා මේ තහවුරු කරගත්ත දේවල් තමයි මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒකෝට තමයි මේක ලෝකේ නැවත ඔප්පු කරලා තියෙනවා මේ ක්‍රමයට ඕන භාෂාවක්. මම කියන්නේ ඉංග්‍රීසි නෙවෙයි. ඔයාලා නොදන්න ඕනෑම භාෂාවක් දවස් 30ක වගේ කාලයක් ඇතුළත හදාරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හදාරන්න පුළුවන් කියන ඔයාලට කතා කරන ගානට එන්න පුළුවන්. හරිද? මේක කරලා බලන්න. හරිද? මේක අතිසාර්ථක ක්‍රමයක්. හරිද? ලෝකේ සොයාගත්තු ක්‍රමයක්. මේක මං සොයාගත්තු ක්‍රමයක් නෙවෙයි. හරිද? මේක මේ ස්ටීවන් ප්‍රෑෂන් කියන මේ ප්‍රොෆෙසර් තමයි මේක සම්බන්ධ සොයාගත්තේ. මම ඒක පසුව කියන්නම්. මම මේ ඔයාලට කියාගෙන ආවේ වචන දැනගැනීමෙන් කොයි වෙලාවකවත් ළමයි ඉංග්‍රීසි කතා කිරීම පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් මම කියනවා ඉංග්‍රීසි කතා කරන්න දන්න කෙනෙක්ට වචන 3000යි අවම වශයෙන් ඕනේ. වචන 3000ක් දන්න කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හරිද? වෙන්න එපැයි. එහෙනම් කියන මේක කියන්නේ ඉංග්‍රීසි කතා කරන කෙනෙක්ට හොඳට බලන්න. හරිද? ඉංග්‍රීසි හොඳට 198ක් හොඳට කතා කරන කෙනෙක්ට වචන 3000ක vocabulary එකක් තියෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත වරදිනවා. හොඳද? වචන 3000ක් දන්න කෙනෙක්ට 198ක හරිද? 198ක් quality එකට
ඉංග්‍රීසි කතා කරන්න බෑ. හරිද? මෙයාට මෙහෙම පුළුවන් වුණාට මම කියන්නේ වචන 3000ක් දන්න කෙනෙක්ට මෙහෙම කතා කරන්න බෑ. දෙපැත්ත වරදිනවා. අර නිකන් බල්ලට කකුල් 4ක් ඇත. කකුල් 4ක් තියෙන සෑම සතාවම බල්ලෙක් නෙමෙයි. හරිද? හරිනේ. බල්ලා සිව්පාවෙකි. හරිද? කකුල් 4යිනේ බල්ලට කකුල් 4ක් තියෙනවා. හැබැයි ළමයි කකුල් 4ක් තියෙන හැම සතෙක්ම බල්ලෙක් නෙවෙයිනේ. හරිද? ඒතර ආපස්සට ගත්තම වරදිනවා. මම කියන කතාව හොඳට තේරුම් ගන්න. හොඳට 98ක. හරිද? 98ක් හරිද? ඒ කියන්නේ අපි 100ක් හොඳට ඉංග්‍රීසි කතා කරන කෙනෙක් නෙවෙයි 98ක් හොඳට ඉංග්‍රීසි කතා කරන කෙනෙක්ට සාමාන්‍ය වචන 3000ක වගේ වොකැබුලරි එකක් තිබ්බම ඇති. එයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවකවත් හිතන්න එපා වචන 3000ක් දැනගත්තු කෙනෙක්ට මේ වගේ මට්ටමකට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න බෑ. මං කියන දේ පැහැදිලිද ළමයි? yes or no? පැහැදිලිද? මං කියන දේ තේරෙනවද? දැන් ඔයාලට සමාජලාට ඔයාලා මෙතෙක් කල් ලියපු සමාජලාට ඉංග්‍රීසි ටීචර්ස්ලට සමාජලාට ඉංග්‍රීසි වල කතා කරන මිනිස්සුන්ට මේ වගේ වොකැබුලරි එකක් ඇති. සමාජලාට ඔයාලත් ඉගෙන ගන්න ඔයාලට මේ වොකැබුලරි එක හැදී. අපි මං කියන්නේ වොකැබුලරි එක තිබ්බ පමණින් ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න බෑ. හරිද? ඒක ලෝකේ මම කියන කතාවක් නෙවෙයි ළමයි. මේක පරීක්ෂණ කරලා හොයාගත්තු දෙයක්. හරිද? ඒ කියන්නේ මේ වෙලාවේදී යාලා කියනවා ළමයි language proficiency is not about the number of words you know කියලා. හරිද? ඒ කියන්නේ ඔයාලා දන්න වචන ප්‍රමාණයෙන් නෙවෙයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන ප්‍රොෆිෂන්සි එක හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා දන්න වචන ප්‍රමාණයෙන් නෙවෙයි කොයිලාකවත් ඔයාලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හැකියාව හැදෙන්නේ. ඒ නිසා ඔයාලා එක දුර්මතයක් තියෙනවා. ඔයාලා හිතන් ඉන්නවා අපි ගොඩක් වචන කටපාඩම් කරගත්තොත් තමයි අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක වැරදි. සාමාන්‍යයෙන් ඔයාලා at least හරිද? අඩුම වශයෙන් වචන 3000ක් දන්නවා නම් හරිද? ඔයාලා ඩික්ෂනරි අරගෙන චෙක් කරගන්න පුළුවන් ළමයි. මල්ලසේකර වගේ ඩික්ෂනරියක් අරගෙන චෙක් කරගන්නකෝ ඔයාලා පිටුවෙන් පිටුව පෙරලලා වචන 3000ක් දන්නවද නැද්ද කියලා. හරිද? ෂුවර් මම දන්නවා ඔයාලා හැම කෙනාම A level වලට ආපු ගොඩක් ළමයි වචන 3000ක් දන්නවා. මම ඔයාලට හදලා පෙන්නුවේ. අවුරුදු 10ක් තුල එක අවුරුද්දකට වචන එක ගාන ඉගෙන ගත්තා නම් හරිද? වචන 3000ක් ඇවිත් ඉවරයි. හරිද? මම 360 නෙවෙයි විදි 300. ඒතර දවසකට එකකටත් වඩා අඩු වචන ගානක් ඉගෙනගෙන ඇති කියලා මම හිතනවා. එතන වචන 3000ක් ඔයාලා සතුව ඇති. කවුරුත් සතුව 3000කටත් වඩා ඇති. හරිද? පොඩි පොඩි වචන ඔය is කියන එක, the කියන එක, you කියන එක, I කියන එක ඔයාලා ගොඩක් ඒවා දන්නවනේ. ඔය විදිහට වචන ගත්තොත් ඔයාලා හිතන්නේ 3000ක් දන්නේ නැහැ කියලාද? දැන් මට සාමාන්‍යයෙන් කියන්නේ ඉන්න ළමයින්ගෙන් ඔයාලා දැනට වචන 3000ක් දන්න වෙති කියලා කොන්ෆිඩන්ස් තියන අය. මම කියන්නේ ඔයාලා බලන්නකෝ වචන 3000ක් Taman සතුව ඇති කියලා හිතන අය yes කියලා කමෙන්ට් එකක් මෙන්ෂන් කරා. වචන 3000ක් දන්න වෙති. අනිවාර්යෙන් දන්නවා. ඔයාලා නැහැ කිව්වට පොඩි පොඩි වචන දැන් ඔයාලා හිතන්නකෝ මේ ලියපු වචනක් දන්නවනේ frequency කියන වචනේ ඔයාලා දන්නවා. number දන්නවා. of දන්නවා. words දන්නවා. ඕ වගේ වචන ගත්තොත් ඔයාලා හිතන්නේ ළමයි 3000ක් දන්නේ නැහැ කියලාද? ඔයාලා ඔය දැන් මේ ඉංග්‍රීසි දැන් ඔයාලා yes කියන එක දන්නවා. no කියන එක දන්නවා. හරිද? දැන් ඔයාලා කොච්චර වචන දන්නවද බලන්නකෝ ළමයි. හරිද? දැන් ඔය zoom එකට එනකොට ඔයාලා දන්නවා join කියලා වචනේ දන්නවා. now කියලා වචනේ දන්නවා. join now නේද? දැන් ඔයාලා දන්නවනේ participants කියලා ඔගේ වැටෙනවා. හරිද? නේද? කොච්චර දේවල් දන්නවද? හරිද? ඔයාලා මැසේජ් එකක් send කරනකොට අනිවාර්යයෙන්ම 3000ක් දන්නවද නැද්ද? දැන් මං අහන්නේ confidence තියෙන්න ඕනේ ඉස්සෙල්ලා මම මේ වැඩේ කරන්න කලින්. ඔයාලට හිතෙන්නේ මෙහෙම ඉස්සෙල්ලාම confidence තියෙන්න ඕනේ තමන් වචන 3000ක්වත් දන්න වෙති කියලා. දන්නේ නැහැ කියලා හිතනවා නම් dictionary අරගෙන පෙරලලා count කරලා බලන්න 3000 පනිනවා. හරිද? මං කියනවට කරලා බලන්න 3000 පනිනවා. ඔයාලා වචන 3000 පනිනවා. කොච්චර පොඩි පොඩි වචන ගත්තොත් වචන 3000ක් දන්නවා. අනිවාර්යයෙන් වචන 3000ක් දන්නවා. හැබැයි වචන 3000 දැනගත්තට ළමයි කතා කරන්න බෑ. මගේ තර්කේ පැහැදිලිනේ ඔයාලට? හා? නේද ළමයි? පැහැදිලි නේද? yes or no? හරි ඕකේ ළමයි. හරි. හරි. ළමයි මේ සම්බන්ධව පරීක්ෂණය කරපු ඉතාමත් විශිෂ්ට ගණේ මහාචාර්යවරයෙක් හිටියා ළමයි. විශිෂ්ට ගණේ මහාචාර්යවරයෙක් හිටියා. ඔහු දකුණු කැලිෆෝනියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඉතින් ඔහු හරි ලස්සන වැඩක් කරා ළමයි. ඔහු තමයි මේ ඔයාලට අද මම මේ කියලා දෙන සිද්ධාන්තය නැත්තම් මේ ක්‍රමය ලෝකෙට සොයාගත්තේ. මේක රිසර්ච්
සෑහෙන ප්‍රමාණකින් ඔප්පු කරලා තියෙනවා මේක ලෝකේ තියෙන හොඳම බෙස්ට්ම මෙතඩ් එක. ඔයාලට මම මේ කියලා දෙන්නේ. හරිද? ඒ ස්ටීවන් ප්‍රෑෂන් කියන මහාචාර්යවරයා තමයි මේ සම්බන්ධව පරීක්ෂණය සිදු කරේ. හරිද? ඔහු සොයාගත්තු ක්‍රමය තමයි ළමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒකේ නම තමයි the comprehensive හරිද? the comprehensive input method කියන්නේ යාගේ ක්‍රමය. මම ඔයාලට කිව්වා the comprehensive හරිද? the comprehensive මෙන්න මේක තමයි ක්‍රමය. the comprehensive input theory කියලා කියනවා input method කියලා කියනවා. හරිද? මෙන්න මේක තමයි ඒ ක්‍රමය. හරිද? the comprehensive input method කියන ක්‍රමය. මේක තමයි ලෝකේ දැනට භාෂාවක් ඉගෙන ගැනීමට තියෙන කියන්නේ සොයාගත්තු දැනට සොයාගෙන තියෙන හරිද? අර මම කිව්ව දින 30ක් වගේ කාලයක් තුල හදාරන්න පුළුවන් ක්‍රමවේදය මේක. ඒකට කියන්නේ the comprehensive input theory කියලා. ඒක මම සිංහල නම පොඩ්ඩක් හොයලා බැලුවා. ඒකට කියන්නේ ළමයි ඒකේ වචන නම් හොයාගන්න නැහැ. කමන්නේ. හරි ඕකේ ළමයි. හරි. හරි මේකේ මම හිතන්නේ පරිහානි හරි මොකක් හරි නමක් තිබුණේ මට සිංහල නම නම් මතක නැහැ. හරි. the comprehensive input method තමයි නම. හරිද? මෙන්න මේ ක්‍රමවේදය තමයි එයා ලෝකෙට දායාද කරපු ක්‍රමය. මේකෙන් තමයි ළමයි ඔයාලට මම කිව්වේ ඕනෑම නොදන්නා භාෂාවක් මාසයක් වගේ කාලයක් තුල අපිට ඒකේ ප්‍රවීණයෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. දැන් ඔයාලට ඉංග්‍රීසි බැරි නම් කතා කරන්න මේ ක්‍රමයේ භාවිතා කරලා ළමයි. මේක scientific method එකක්. මේක මොළය කොහොමද භාෂාවක් තේරුම් ගන්න කියලා අධ්‍යයනය කරලා සොයාගත්තු ක්‍රමයක්. හරිද ළමයි? ඒ කියන්නේ දැන් එයාලා ගොඩාක් වෙලාවට මේකට කුඩා ළමුන් වෙනත් භාෂාවක් ඉගෙන ගත්තු සමහරවිට වෙනත් අය මම ඒක පිළිවෙලට කියන්නම්. ඔවුන් අධ්‍යයනය කරලා තමයි මේ ක්‍රමය ඔවුන් ඉදිරිපත් කරේ. දැන් මේ comprehensive input method කියන්නේ ඉතාමත් වටිනා method එකක් ළමයි. හරි. එතකොට එයා මොනවද කිව්වේ? එයා මුලින්ම කිව්වා ළමයි ඉංග්‍රීසි භාෂාව හරි වෙන ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න බෑ කිව්වා. මොකද කිව්වේ? එයා කිව්වා ළමයි මේ ඉංග්‍රීසි භාෂාව වේවා වෙන කිසිම භාෂාවක් ඉගෙන ගන්න බෑ කිව්වා. learning එයා කිව්වා learn කරන්න බෑ කියලා. හරිද? ඒ කියන්නේ එයා කිව්වේ we can never learn language. එයා කිව්වේ we can never learn language. ඒ කියන්නේ අපිට කවදාවත් මේ language එකක් ඉගෙන ගන්න බෑ. එහෙනම් දැන් ඔයාලා පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න. ඉතින් ඒකනේ ළමයි තාම බැරි කතා කරන්නනේ. හරිද? 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 එතකොට එයා කිව්වේ කිසිම භාෂාවක් ඉගෙන ගන්න බෑ කියලා. ඒ වුණාට දැන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ පොඩි කාලේ ඉඳලම නේ? පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තට තාම බෑනේ. එයා කිව්වේ we can never learn language. We can never learn. කවදාවත් ඉංග්‍රීසි ඒ කියන්නේ ඉංග්‍රීසි නෙවෙයි භාෂාවක් ඉගෙන ගන්න බෑ. ඒ වුණාට දැන් ඔයාලා පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඔයාලට තේරෙනව නේද ළමයි? ඉංග්‍රීසි කියන භාෂාව ඉගෙන ගත්තට ඔයාලට මේ භාෂාව ඇත්තටම ඔයාලා ඉගෙනගෙන නෑ. ඇත්තටම ඉගෙන ගත්තා නම් ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාට ඉගෙන ගත්තා කියලා ඔයාලට එහෙම ඉංග්‍රීසි කතා කරන්නවත් එහෙම හැකියාවක් ලැබිලා නෑ. එතකොට එයා අන්න ඒක තමයි පරීක්ෂණය කරගෙන කියලා. ඒකද ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන හරියන්නේ නෑ. ඒතකොට එයා බැලුවා ඉගෙන ගන්න නැත්නම් මොකද්ද මේක වෙන්න ඕනේ? එයා කියනවා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන වැඩක් නැහැ කියලා. හරිද? එයා මුලින්ම ඔය ගොඩනගන තර්කේ තමයි එයා පරීක්ෂණය කරලා පරීක්ෂණ වාර්තා වලින් බලනවා. එයා පරීක්ෂණ රිසර්ච් කර කර බලනවා ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉංග්‍රීසි ඉගෙනීම් කටයුතු කරාට ඒ ළමුන්ගේ ඒ ඉගෙනීම් කටයුතු කරන අයගේ ඒ ඉගෙනීම ලබා ගන්න අයගේ කිසිම වර්ධනයක් පේන්න නැහැ ළමයි. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සම්බන්ධව කතා කිරීම සම්බන්ධව ලැන්ග්වේජ් එක ඉගෙනුවා කියලා කිසිම තේරුමක් නැහැ. ඒක තමයි යා කියන්නේ we can never මේ learn English කියලා. කවදා ඒ කියන්නේ learn language. English නෙවෙයි learn language. We can never learn language. කවදාවත්ම මේ අපිට language එකක් ඉගෙන ගන්න බෑ කියලා. ඉගෙනගෙන ඒක අපිට කතා කරන්න පුළුවන් මට්ටමට එන්න බෑ කියලා යා
ඒකයි කියන්නේ. හරිද? හරිද? එතකොට එයා කියනවා එහෙනම් මොකක්ද කරන්න ඕනේ කියලාත් එයා කියනවා. එහෙනම් එයා කියනවා හරිද? එයා කියනවා මේකෙදි අපිට කරන්න පුළුවන් දේ තමයි we can only acquire it. acquire කරගන්නවා කියන්නේ acquire කරගන්නවා කියන්නේ ළමයි උරා ගන්න පුළුවන්. භාෂාවක් අපිට පුළුවන් උරා ගන්න. එයාගේ භාෂාවෙන්ම කිව්වොත් එයා කියන්නේ භාෂාවක් අපිට නිකන් ඇබ්සෝබ් කරගන්න වගේ දෙයක් තමයි කරගන්න පුළුවන්. එයා කියන්නේ මේ නැතුව මේක මේ ඉගෙන ගත්ත කියලා අපිට මේ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මොලේ තේරුම් ගන්න මේ විදියට. කියන්නේ මොලේට මේක ඇබ්සෝබ් කරගන්න පුළුවන් කියන්නේ ඇක්වයර් කරගන්න පුළුවන්. හරිද? ඇක්වයර් කරගන්න පුළුවන් වුණාට මේක ලර්න් කරන්න බෑ. එයා ඒක තේරුම් ගත්තා. මොකද මේ කියන්නේ ස්ටීවන් ක්‍රෑෂන් කියන මහාචාර්යවරයා සොයාගත්තු වැදගත්ම දෙයක් ඒක. එයා දැනගත්ත මේ කාලෙත් ඇමරිකාවෙත් මේ එයා දැනගත්ත ඉංග්‍රීසි උගන්වන එක තමයි කරන්නේ. ඉගෙනනවා කියලා ළමයි ඉංග්‍රීසි ඒ භාෂාව පුළුවන් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ භාෂාව කතා කරන්න හසුරවන්නේ ඒ හැකියාව වෙන්නේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි උගන්වලා තේරුමක් නැහැ කියලා එයා තීරණය කරනවා. ඊට පස්සේ එයා දන්නවා මේ ඉංග්‍රීසි භාෂාව නිකන් මොලේ එයා තේරුම් ගන්නවා මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනුවට මොලේට ලබා ගත්තේ නැති වුණාට එයා තේරුම් ගන්නවා මේ මොලේ අපේ බ්‍රේන් එක මේ භාෂාවක් කියන එකක් ගන්න නිකන් ඇබ්සෝබ් කර ගැනීමක් වගේ දෙයක් තමයි කරන්නේ. එයා කියන්නේ we can only acquire it. හරිද? එයා කියනවා we can never learn language. ඒ වගේම කියනවා we can only acquire it. ඒක එයාට උරා ගන්න වගේ දෙයක් තමයි කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ සම්බන්ධව තමයි එයා දිගටම පරීක්ෂණය කරගෙන යන්නේ මේක කොහොමද අපි කරන්නේ කියලා. හරිද? ඉතින් එයා බලනවා මේ සඳහා භාවිතා කරන දැන් පොඩි ළමයි. දැන් පොඩි ළමයි ගත්තට පස්සේ පොඩි ළමයි සාමාන්‍යයෙන් මොන හරි යාළගේ මව් භාෂාව කතා කරන්න පටන් ගන්නකොට ළමයි ගොඩක් වෙලාවට කියන්නේ යාලා කලින් මේ භාෂාව අහලා නැහැ. හැබැයි යාලා දැන් අම්මා කතා කරනවා, යාළගේ පවුලේ අය කතා කරනවා. මේ දේවල් අහන් ඉඳලා ළමයි එක අවස්ථාවකදී යාලා කතා කරන්න පටන් ගන්නවා. ඔයාලා හොඳට බලන්න. පොඩි ළමයෙක් එහෙම ඉපදුනාම ඉපදිච්ච තැන ඉඳලා ඒ ළමයා මුලින්ම කතා කරන්නේ නැහැ නේ ළමයි. කතා කරන්නේ නැතුව ඉඳලා එක තැනකදී කතා කරන්න පටන් ගන්නවා. හරිද? කියන්නේ ඒ අන්නේ කියා හොඳට ස්ටඩි කරා. ඒ කියන්නේ මේ බ්‍රේන් එක මාරයි ළමයි. ඒ කියන්නේ බ්‍රේන් එක යා බලනවා. ඒ කියන්නේ බ්‍රේන් එක මේ කියන්නේ තියන් ඉඳලා ඒ කියන්නේ ඉස්සෙල්ලාම බලන්නේ ළමයි මෙහිමයි. එයාගේ බ්‍රේන් එකේ තියෙන ලෙවල් එකක් තියෙනවා. දැන් බ්‍රේන් එකේ එයාගේ තියෙන ලෙවල් එකක්. ඒ ලෙවල් එකට එයාගේ ලෙවල් එක මේ ගාන නම් ඒ ලෙවල් එකට පොඩ්ඩක් කිට්ටු වෙනකන් ඒ ලැන්ග්වේජ් එක එනකන් බ්‍රේන් එක බලන් ඉන්නවා. වෙන මොනසෙන්නේ මොළය බලන් ඉන්නවා. ඒ ලැන්ග්වේජ් එක එයාට මදක් ඉහලින් පවතිනකොට පොඩ්ඩක් මේ බ්‍රේන් එක බලනවා ඒක පොඩ්ඩක් ඇක්වයර් කරගන්න. එහෙම නැත්නම් උරා ගන්න බලනවා. පොඩක් මදක් ඉහලින් තියෙනකොට කියන්නේ යාට තේරෙන මට්ටමට මදක් ඉහලින්. තියෙනකොට මේ වගේ ලැන්ග්වේජ් එක ඇබ්සෝබ් කරගන්න නැත්නම් ඇක්වයර් කරගන්න මේ අපේ බ්‍රේන් එක try කරනවා. ඒ ක්‍රියාවලිය හොඳට යාලා තේරුම් ගත්තා. ඒ කියන්නේ බ්‍රේන් එකේ හැම සිස්ටම් එකක් තියෙනවා. හරිද? ඒතර ලර්න් කරන්න බෑ. එයාට එක සැරේට ඇක්වයර් කරගන්න පුළුවන්. හැබැයි එයාගේ බ්‍රේන් එකට තේරෙන මට්ටමක් තියෙනවනේ. දැන් ඔයාලට ඉංග්‍රීසි තේරෙන මට්ටමක් තියෙනවනේ. ඒ තේරෙන මට්ටමට මදක් ඉහලින් තියෙන්න ඕනේ. තියෙනකොට ඒකට ඇබ්සෝබ් කරගන්න පුළුවන් හැකියාවක් එනවා. ඒක ස්ටඩි කරලා ළමයි. ඒකට එයාලා තව ඒක සඳහා භාවිතා කරන සමහරලාට දැන් හිතන්න අපේ ඉන්න කට්ටිය ඉන්නෝනේ ළමයි සමහරලාට ජපානයට යන අය, සමහරලාට දකුණු කොරියාවට යන අය, සමහරලාට වෙනත් රටකට භාෂාවක් අපි තුමු වෙනත් රටකට අපි යනවා හිතමු ජොබ් එකක් කරන්න. සමහර අය මෙහි අර ගෘහ සේවයට වගේ යනවා මේ සෞදි අරාබියට වගේ. ඔයාලා දක්වනවා නේද ඒ යන අය ඒ භාෂාව හොඳින් කතා කරනවනේ එහාට ගියාම. නේද? එයාලත් එක්ක කතා කරලා ගැවසිලා නේද? ඔයාලට තේරෙනවනේ. ඒකට එන්නේ මිනිස්සු තමයි මේ අපේ මේ ස්ටීවන් ක්‍රෑෂන් කියන කෙනා මේ පරීක්ෂණයට භාවිතා කරේ. ඒතකොට ඒයත් මෙහෙමයි ළමයි දැන් ඔයාලා හිතන්න එපා නිකන් අපි තුමු එංගලන්තෙට පළවෙනියෙන්ම ගිහපු මිනිස්සෙක් ඒ මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත්නම් ඒ මිනිස්සයා හැබැයි පළවෙනි දවසේම ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඒ මිනිස්සයා දවස් ගාණක් යනවා. එයා සමහරලාට ලිස්නින් විතරයි. එයාට ඇහෙනවා විතරයි. හරිද? ඇහෙනවා විතරයි. ඊට පස්සේ එයා ටිකක් try කරනවා ඒක පොඩක් ඉමේජින් කරන්න. ඒ දේවල් කරලා. හැබැයි මේ මිනිස්සු එහෙම තියලා brain එක එක දවසකදී අපිට ළමයි කතා කරන්න පුළුවන් හැකියාව හදනවා. හරිද? මේ brain එකේ තියෙන සුවිශේෂී හැකියාවක්. මේ method එක තමයි මොළයට ඒ input කරන්න ඕනේ. මොළයට
ක්‍රම ඒ කියන්නේ ඒක මොලේට ඉන්පුට් කරන්න ඕන විදියක්. ඒක තමයි the comprehensive input method කියන්නේ. ඒ කියන්නේ අපේ මොලේට ඒක ඉන්පුට් කරන්න ඕන ක්‍රමය තමයි the comprehensive කියලා කියන්නේ. හරිද? මෙන්න මේ ක්‍රමයට බ්‍රේන් එකට ලැන්ග්වේජ් එකක් දුන්නොත් ඒක ලස්සනට බ්‍රේන් එකට ඇක්වයර් කරගන්න. හරිද? ඉතින් මේ සම්බන්ධව එයා ගොඩාක් පරීක්ෂණ කරලා. ඒ ගොඩාක් පරීක්ෂණ කරා. ඒ පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වුණා. අර ගොඩාක් මෙයාලා කතා කරේ පොඩි ළමයි හරිද? භාෂාවක් කතා කිරීම සම්බන්ධව. ඒ වගේම තමන්ගේ මව්බස ඇරෙන්න වෙන භාෂාවක් වෙනත් රටකට විසිට් කරපු කෙනෙක් කතා කරන එක සම්බන්ධව. හරිද? ඔටික ඔන්න ඔය දෙක හොඳට අධ්‍යයනය කරා. ඔය අධ්‍යයනය කරලා මෙන්න මේ ක්‍රමවේදය ඔහු ඉදිරිපත් කරන්න පටන් ගත්තා. හරිද ළමයි? හරි. එතකොට හරිද? හරි. එතකොට ළමයි එයා තේරුම් ගත්ත තව දෙයක් තියෙනවා. ඒ ස්ටීවන් ප්‍රෑෂන් තේරුම් ගත්ත තව දෙයක් තියෙනවා. එයා දන්නා මොළයට සාමාන්‍යයෙන් භාෂාවක් තේරුම් ගන්න අපහසුයි. හරිද? එයාගේ ওই රිසර්ච් එකේදී තේරිච්ච දෙයක් තමයි ස්ටීවන් ප්‍රෑෂන්ට බ්‍රේන් එකට සාමාන්‍ය මොනවා හරි මේ ලැන්ග්වේජ් එකක් තේරුම් ගන්න එක, අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න එක මාර අමාරුයි ළමයි. හරිද? තේරුම් ගන්න එක අමාරුයි. හැබැයි ළමයි එයාට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ කියන්නේ හැබැයි එයා එක සැරේට තේරුම් ගන්න අපහසු වුණාට එයා දන්නවා බ්‍රේන් එක කියන්නේ ලැන්ග්වේජ් එකක් තේරුම් ගන්න පුළුවන් පවර් හවුස් එකක්. හරිද? කියන්නේ එක සැරේට නිකන් අපිට දැන් ඔයාලට දැන් කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කරද්දි හරි වෙනත් මොනවා හරි ජර්මන් හරි වෙනත් භාෂාවකින් කතා කරද්දි හරි ඔහු කියන දේ තේරුනේ නැති වුණාට අපිට තේරෙන්නේ නැති එක හරි. මුලදී තේරෙන්නේ නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න පුළුවන් පවර් හවුස් එකක් අපේ බ්‍රේන් එක. ඒ කියන්නේ කවදාවත් අපිට තේරුම් ගන්න බෑ කියලා දෙයක් නැහැ. හරිද? ඒ කියන්නේ අපිට දැන් සමහරවිට චීන ජාතිකයෙක් කතා කරනකොට අපිට ඇත්තට මේක චින් චින් ගානෝ වගේ ඉන්නේ ඇහෙන්නේ නේ. අපිට මෙලෝදියක් තේරෙන්නේ නැහැ නේ. ඒතකොට මේ එහෙම කිව්වට අපිට ඒක මුලදි බැලුවම තේරුම් ගන්න බෑ. හැබැයි ළමයි ඒක තේරුම් ගැනීම ඇති කරවන්න පුළුවන් අපේ බ්‍රේන් එකට. හරිද? ඒ බ්‍රේන් එකට ඒක තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට අපේ බ්‍රේන් එක පරිවර්තනය කරන්න පුළුවන් ලොකු පවර් හවුස් එකක් කියලා මේ ස්ටීවන් ප්‍රෑෂන් සොයාගත්තා. හරිද? ඉතින් මේ බ්‍රේන් එකට ඕන බ්‍රේන් එකකට ඕන මොළයකට ඒ ඔයාලගේ මොළයේ ඒ පවර් හවුස් එක තියෙනවා. ඒ බ්‍රේන් එකට තියෙන ඒ ක්වොලිටි එක. හරිද? මුලදි තේරෙන්නේ නැති එක හරියි. හැබැයි මේක තේරුම් ගන්න මට්ටමට අපේ මොළය පරිවර්තනය කරන්න පුළුවන් කියලා මේ ස්ටීවන් ක්‍රෑෂන් කියන මේ ප්‍රොෆෙසර් ඒ පරීක්ෂණ වලින් සොයාගත්තා. ඉතින් ඔහු මේකෙදි මේක උගන්වන්න පොඩි වැඩක් කරා ළමයි. හරිද? එයා මේකද මේ මම මේ එයාගේ වීඩියෝ එකක් තව ටිකකින් ඉදිරිපත් කරන්නම්. එයා මේ ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව නෙවි ළමයි. එයා ඉංග්‍රීසි භාෂාව නෙවි ඔහු ජර්මන් භාෂාව උගන්වන්න තමයි ගොඩක්ම try කරේ. ඒ කියන්නේ මොනවා හරි නොදන්න භාෂාවක් ඔහු මේ ගොඩක් අයට මේ කියලා දෙන්න try කරා. හැබැයි ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා ඔයාලා ජර්මන් නම් ඉංග්‍රීසි නම් පොඩ්ඩක් හරි දැනගත්තා ජර්මන් නම් කොහොමද දන්නේ? නේද? හැබැයි ජර්මන් භාෂාවෙන් එයා කියනවා යම්කිසි දෙයක් මුලදි කිව්වම මොලේ තේරුම් ගත්තේ නැති වුණාම හැබැයි the comprehensive input method එකෙන් භාෂාව අපේ බ්‍රේන් එකට දුන්නොත් බ්‍රේන් එක යම් එක සැරේට තේරුම් ගන්න බෑ. හැබැයි ටික ටික බ්‍රේන් එක අන්නේ ඇක්වයර්ඩ් කරගන්නවා ළමයි ඒ කියන්නේ මොනවද කියලා. අපි බලමුද මේ the comprehensive input method එකෙන් ජර්මන් භාෂාව කොහොමද ඔහු කරපු දේශනයක් තියෙනවා. ඔයාලට මේ මම පෙන්නන්නම්. ඔහු ජර්මන් භාෂාවෙන් කතා කරන්නේ. මුලදී ඔහු ජර්මන් භාෂාවෙන් කතා කරනවා. අපිට ඇත්තටම මෙලෝදියක් තේරෙන්නේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ හැබැයි එයා the comprehensive input method එක කියන්නේ මේක කිව්වට මොකද්ද කියලා දන්නේ නැහැ නේ ඔයාලා. හරිද? the comprehensive input method එක කියන්නේ. ඒතර බ්‍රේන් එකට උරා ගන්න පුළුවන් විදියට කොහොමද භාෂාව ලබා දෙන්නේ කියලා එයා පෙන්නනවා. උදාහරණයකින්. හරිද? බලන්න කැමතිද? අපි බලමුද එහෙනම් මේ වීඩියෝ එක. හරිද? ඔහු ලස්සන වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. මේක දැන් ගොඩාක් කාලයකට කලින් ඉදිරිපත් කරපු වීඩියෝ එකක්. හරිද? are you ready ළමයි?
හරි ළමයි මම දැන් ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරන්න යන්නේ ඒ වීඩියෝ එක. හරි ඔව් කියන කතාවත් අහගන්න. හරි ඕකේ. හරි ඔයාලට මම හිතන්නේ වීඩියෝ එක හරි වීඩියෝ එක පේනව නේද මම මේක ඔයාලට වීඩියෝ එක මම තාම ප්ලේ කරලා නැහැ. හැමෝටම ඩිස්ප්ලේ වෙනව නේද ළමයි? මට කියන්න මේ කවුරු එක්කෙනෙක් chat එකේ කියන්න මොකද නැත්තම් ස්ක්‍රීන් ෂෙයා කරනවනේ. හරි ඕකේ. හරි. ඔයාලා සවුන්ඩ්ස් උත් ඇහෙනවද කියලා මට කවුරු කියන්න. The reason this is an outrageous thing to say is that these days in education, we're living in an age of individual variation. We're very concerned about how our හරි ඕකේ. හරි. එහෙනම් අපි බලමු. මම වෙන වෙනම පැහැදිලි කරන්නම් මේ ස්ටීවන් ප්‍රෑෂන් කියන මේ අපේ කියන්නේ මේ මහාචාර්යවරයා ඔය the comprehensive input method එක use කරලා ජර්මන් භාෂාව අපිට තේරුම් ගන්න පොඩි ප්‍රැක්ටිකල් එකක් මේකේ කරනවා. ඔයාලටත් මේක බලන්න පුළුවන්. හරි. මම එනම් ඔයාලට ඒක කොටසින් කොටස මම පෙන්නන්නම් මේකේ කොහොමද ඔහු මුලින්ම ජර්මන් භාෂාවෙන් කතා කරනවා. ඒ සිද්ධියම ඊට පස්සේ ඔහු the comprehensive input method එක use කරලා කරනවා. එතකොට ඔයාලට බලන්න මුලදී කතා කරාට වඩා දෙයක් එතනදී තේරෙන්න ගන්නවා. හරි. බලමු. students are different, not how our students are the same. Those who've been around in the field for a while remember from the cognitive style of the school culture, we have a clash, etc. Well, each of the examples I gave you is probably correct. There is individual mouth, then you chew it up, then it goes down your throat, then into your stomach. That's how it's. I saw this movie, if you really want to know the truth. Anyway, we all acquire language the same, and rather than just talk about it, I'd like to show you. I'd like to take just a couple of minutes and give you some sample language lessons. I'll use a language that I'm sure you've heard before, and maybe some of you speak. Und ich hoffe, dass Sie alle sehr viel Erfolg mit Deutsch haben. Wir werden jetzt anfangen, Deutsch zu lernen. Language that I'm sure you've heard before, and maybe හරි ළමයි හරි ඔන්න ඔතන ඉඳලා තමයි මෙයා මේ ජර්මන් භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නෙ. ඔයාලා හොඳට බලන්න මෙන්න මෙතන ඉඳලා තමයි ජර්මන් භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නෙ. මේ ස්ටීවන් ප්‍රෑෂන් කියන මේ මහාචාර්යවරයා මෙතන ඉඳලා ඔයාලා ජර්මන් භාෂාවෙන් කතා කරනවා. ඔයාලා බලන්න සාමාන්‍ය මේක ජර්මන් භාෂාවෙන් කතා කරාට අපිට ඒ සම්බන්ධව ඇත්තටම තේරුමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරුමක් එන්නේ නැහැ. හැබැයි අර මම the comprehensive input method එක use කරන වෙලාවට මම නවත්තලා ආයි කියන්නම්. ඔයාලා දැන් මෙන්න මෙතන ඉඳලා සමන් දෙන්න. දැන් මේ වෙනකන් ඔහු කතා කරේ ඉංග්‍රීසි වලින්. මෙතන ඉඳලා ඔහු කතා කරන්නේ ජර්මන් භාෂාව. අපිට ජර්මන් භාෂාව කොහොමද තේරෙන්නේ ළමයි. හැබැයි ඔයාලා බලන්න ජර්මන් භාෂාවෙන් මේ කියන දේම ඔයාලට the comprehensive input method එක කියලා කිව්වම පොඩි හරි අදහසක් එනවද කියන්නේ. හරිද? ඔන්න ඉංග්‍රීසි නෙවෙයි. මේ තියෙන්නේ ජර්මන් භාෂාව. හරි අපි බලමු. some of you speak, and you can tell me which of these two very brief lessons you like better. Here's lesson number 1. Wir werden jetzt anfangen, Deutsch zu lernen. Und ich möchte im Voraus sagen, dass nach meiner Meinung Deutsch ist eine sehr schöne Sprache. Und ich hoffe, dass Sie alle sehr viel Erfolg mit Deutsch haben werden. What do you think? Good lesson so far? හරි ඔය මේ ඔව් ඒ කතා කරේ ජර්මන් භාෂාවෙන් මේ කොටස කතා කරේ මම ඕනනම් ඔයාලට ආයෙ අහන්න දෙන්නම් ඒ කොටස දැන් ආයෙ මේ ඔව් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ පොඩි කොටසක් ඔහු ජර්මන් භාෂාවෙන් කතා කරනවා මම නැවත ඔයාලට අහන්න දෙන්නම් ඔයාලට කියන දේ තේරෙනවද කියලා බලන්න. Wir werden jetzt anfangen, Deutsch zu lernen. Und ich möchte im Voraus sagen, dass nach meiner Meinung Deutsch ist eine sehr schöne Sprache. Und ich hoffe, dass Sie alle sehr viel Erfolg mit Deutsch haben werden. What do you think? Good. හරි. ඔහු
අහනවා what do you think good lesson so far කියලා. ඒක කියන්නේ ඔයාලට ඇත්තට මේක තේරුණාද? තේරුනේ නැහැ නේද ළමයි? ඔයාලට මේ ජර්මන් භාෂාවෙන් කියපු කොටස නැන්සරයක් දාන්නද නැත්නම් ඔයාලට ඒක ඇත්තටම අපහැදිලි නේද? මේ මොකද්ද කිව්වේ කියලා දැන් ඉංග්‍රීසියෙන් නෙවෙයි කිව්වේ ජර්මන් භාෂාවෙන් කිව්වේ. ඔයාලා මම chat එකේ මට දාන්න දැන් මේක ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ නේද? හා? ඒක තේරෙන්නේ නැහැ නේ. ඒක ජර්මන් භාෂාවෙන් කියන්නේ ඇත්තටම තේරෙන්නේ නැහැ. පොඩි කොටසක් කියන්නේ ඔහුත් අන්තිමට ඒකෙන් කියලා අහනවා. පොඩ්ඩක්වත් නැහැනේ. පොඩ්ඩක්වත් නැහැනේ. මම කියන්නේ ඉංග්‍රීසි නෙවෙයි මේ කියන්නේ. මේ ඇත්තටම මේ ජර්මන් භාෂාවෙන් ඔහු කියන්නේ. ඇත්තටම තේරෙන්නේ නැහැනේ. හරි. ඕකේ. නෑ නේද කො අනිත් අයට තේරෙනවද ඒ කියන්නේ? තුන් දෙනෙක් වගේ තමයි නෝ කියලා තියෙන්නේ. ඒ අනිත් අයට තේරිලා මම හිතන්නේ නේ. ගුඩ් හොඳයි. ඒ ජර්මන් නම් ළමයි ඉන්නවා. හරි. තේරිලා නැහැ. හරි. ඔන්න දැන් තව ටිකකින් එහෙනම් මම පෙන්නනවා අපි දවසකට ඕනනම් අරක අහලා ඔහු ඊට පස්සේ ඔය මේ the comprehensive input method එක use කරලා අපිට ඔය කොටස කියලා දෙනවා. හරිද? එන්න එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් the comprehensive input method කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ the comprehensive input method කියන එක යාලා කියලා දෙනවා. මේ ක්‍රමයට අර කියපු වාක්‍ය ටික මෙයා කියාගෙන යනවා. හරිද? මං කියන්නේ මුළු ඔක්කොම තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඉස්සෙල්ලා මුකුත්ම නොතේරුණු දේවල් වලින් මොනවා හරි දෙයක් ඔයාලට තේරෙන්න ගන්නවා. මේ මොනවද තේරුනේ කියලා මම අහන්නම් ඒක පෙන්නනවා. හරි මම නැවත පොඩ්ඩක් දාන්නම් ඔයාලට අර ජර්මන් භාෂාවෙන් කතා කරන කෑල්ල. ඊට පස්සේ දාලා නැවත නවත්තලා මම ඔහු comprehensive input method එක use කරන්න හැටි මම පෙන්නනවා. හරි අපි නැවත පොඩ්ඩක් අහමු තේරිච්ච නැති කොටසම නැවත. And rather than just talk about it, I'd like to show you, I'd like to take lessons you like better. Schöne Sprache. Und ich hoffe, dass Sie alle sehr viel Erfolg mit anfangen, Deutsch zu lernen. Und I'm sure you've heard before, and maybe some of you speak, and you can tell me which of these two very brief lessons you like better. හරි. ඔන්න මෙතන ඉඳලා ළමයා මම ආයි ඔය කතා කරපු එකම තමයි දාන්නේ. ඉස්සෙල්ලා ඔයාලට තේරිච්ච නැති එකම තමයි මම ආයි දාන්නේ. ඔයාලට එක සැරයක් අහන්න මොකද තේරුනේ නැහැ කියලා ඔයාලා දන්නවනේ. Here's lesson number 1. Wir werden jetzt anfangen, Deutsch zu lernen. Und ich möchte im Voraus sagen, dass nach meiner Meinung Deutsch ist eine sehr schöne Sprache. Und ich hoffe, dass Sie alle sehr viel Erfolg mit Deutsch haben werden. What do you think? Good. අන්න හරිනේ තේරුනේ නැහැ. හරි. ඔන්න දැන් එයා හොයාගත්ත the comprehensive input method එක use කරලා පෙන්නනවා අපිට ওই තේරිච්ච නැති එක කොහොමද මොනවා හරි දෙයකින් කියන්නේ එක සැරේට තේරෙන්නේ නැහැ ළමයි. ඒක මොකද ඔයාලා දැන් එයා the comprehensive input method එක දාලා ඔයාලට කියලා දෙන්න ගියාට මම කියන්නේ brain එක යම්කිසි time එකක් ගන්නවා ඒක acquire කරගන්න. සාමාන්‍ය මාසෙක විතර කාලයක් කරොත් තමයි ඒක තේරෙන්නේ. හරිද? හරි අපි එහෙනම් බලමු. එන්න ළමයි ready ද බලන්න comprehensive input method එක දාලම එයා ඒ කියපු කෑල්ලම the comprehensive input method එක දාලා brain එකට දුන්නොත් කොහොමද ගන්න කියලා. ඔයාලා සාමාන්‍යයෙන් practically කරලා පෙන්නනවා. practically ඔයාලට මේ වීඩියෝ එක දාලා පෙන්නනවා. ඔයාලට අරද කැමතිද ළමයි? බලමුද? අර මෙලෝඩියක් නොතේරිච්ච එක the comprehensive input method එක use කරාට පස්සේ ඇත්තටම තේරෙන්න ගන්නවද? පොඩි හරි දෙයක්, ඒ කියන්නේ මොනවා හරි දෙයක් මේක එක වචනයක් දෙකක් හරි තේරෙන්න ගන්නවද කියලා try එකක් දාමු. හා? කැමතිනේ? හරි බලමු. Yes, okay. Good. හරි අපි එනම් බලමු. මම හරියටම තැනට ආවම කියන්නම් චුට්ටක් ඉන්න. Lesson so far? Do you think if I kept talking to you like that, you'd pick up German? Not very likely. තාම පටන් ගත්තේ නෑ ළමයි මට අදාළ තැන හොයාගන්න ඕනේ චුට්ටක් ඉන්න. How about if I repeated it? Would that help? Probably not. How about if I said it louder? Would that help? Probably not. How about if I said it and you repeated it back? Again, I don't think that would help. How about if I wrote it out for you and you could see it on your television screen? That wouldn't help either. How about if I wrote it out for you and you copied it down? ඔන්න ළමයි පටන් ගන්න හදන්නේ. ඔන්න දැන් ඔයාලා මේකේ කියන වචන ටික විතරක් පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ දැන් ওই ජර්මන් භාෂාවෙන් කියපු වචන තිබුණා. හරිද? ඒ දැන් මෙයාලා කියන්නේ how about if I read out of you and deleted every fifth word and you try to guess what word is. මුලින්ම try කරන්නලු මේ කියන වචනේ මොකකටද කියන්නේ කියලා. හරිද? දැන් මේක තමයි the comprehensive input method එකේ බේසික් එක මේ කියන්නේ. හරිද? එයා කියනවා මේකේ try කරන්න කියලා. හරි ඔයාලා බලන්න මේ ඒ කියපු වාක්‍ය මොන දැන් එයා කියන්න හදන්නේ. හැබැයි ඔයාලා බලන්න දැන් එයා කියන්නේ the comprehensive input method එක use කරලා.
ඒකට පේපර් එකක් අරගෙන එයා පොඩි ග්ලෝවින් එකක් එන්නලා එහෙම තමයි මොලේට මේක දෙන්න හදන්නේ. හැබැයි එතකොට මොලේ යම් කිසි දෙයක් ගන්න ගතියක් පේන්න ගන්නවා. බලමු. ඔය මෙලෝඩියක් නොතේරුණු එක. එක සැරේට තේරුම් ගත්තේ නැති වෙන්නේ. ඒකට කොහොම දුන්නොත් පොඩ්ඩක් ගන්න ගතියක් තියෙනවා. අපි බලමු. How about if I read it out for you and deleted every fifth word and you tried to guess what the word is? The truth is that none of these. Here's lesson number 2. And for this, you have to watch me carefully. හරි. ඔන්න ළමයි ස්ටාර්ට් කරන්න හදන්නේ. හොඳට බලන්න. ඔන්න කියපු දේවල් එයා අතින් පෙන්නනවා. මම කිව්වනේ මැසේජ් එක ඩිලිවර් කරන එක තමයි කරන්නේ. ඒතර බ්‍රේන් එක බලන්න දැන් ඉස්සෙල්ලා එයා නිකන් අත් දෙක පල්ලෙහාට දාලා එහෙම තමයි අර වාක්‍ය කිව්වේ. ඔන්න බලන්න දැන් එයා අත් වලින් ඇඳලා එක එක දේවල් වලින් පෙන්නනවා ඒ කියපු කතාව. ඔයාලා බලන්න ඉස්සරට වඩා මේක තේරෙන්න ගන්නවා. මට ඇත්තටම අවංකව කියන්න හොඳට බලන් ඉඳලා ඉස්සෙල්ලා කියපු දේම මෙයා කියන්නේ ඕන දෙවෙනි සැරේට තරක දාලා පෙන්නන්නම් පස්සේ ඊට වඩා යමක් මෙතනදී තේරෙන්න ගන්නවා. හරි බලමු. Das ist meine Hand. Verstehen Sie das? Hand? Everyone say, ja, I can hear you, even though it's a TV audience. Good. Kopf. Das ist mein Kopf. Verstehen Sie Kopf? Ja? Gut. Kopf. And here I'll draw a picture now. The invoice. I'll send that right now in QuickBooks. Just need Kopf. Das ist mein Kopf. advertisement එකක් ගියාද ආයි බලන්න. Verstehen Sie Kopf? Ja? Gut. And for this, you have to watch me carefully. ආයි පස්සට ගත්ත වීඩියෝ එක ආයි මුලින් ඉඳලා බලන්න. Das ist meine Hand. Verstehen Sie das? Hand? Everyone say, ja, I can hear you, even though it's a TV audience. Good. Kopf. Das ist mein Kopf. Verstehen Sie Kopf? Ja? Gut. Kopf. And here I'll draw a picture now. Kopf. Ist gut, ja? Schön. Kopf. Das ist Mr. Spock, ja? Mr. Spock hat 2 Ohren. Ohren. Verstehen Sie Ohren? Er hat 2 Ohren. Okay, Mr. Spock. Ja? Ach nein, Entschuldigung. Okay. Augen. Verstehen Sie Augen? Augen. Wie viele Augen? 1, 2, 3 Augen. 3 Augen. Ist das richtig? 3 Augen? Nein. Wir haben nur 2 Augen. Mund. Verstehen Sie Mund? Und hier ist eine Zigarette, ja? Nein. Zigaretten sind nicht gut. If you understood lesson number 2, Zigaretten sind nicht gut. If you හරි ළමයි. ඒක ගියාද? ඔච්චර තමයි තියෙන්නේ. හරි. ආයි සැරයක් මම ප්ලේ කරන්න ආයි බලන්න. එක සැරේක අන්ඩර්ස්ටෑන්ඩින් ගත්තා. උන ආයි සැරයක් බලන්න. අර කොප්ස් කියලා පටන් ගන්න තැන ඉඳලා බලන්න. අර ඔළුව අල්ලලා කියන්නේ. එතන ඉඳලා තමයි එයා කියන්නේ. Kopf. Verstehen Sie Kopf? Ja? And say, ja, I හරි. ආයි මෙතන ඉඳලා බලන්න ඕන තැන ඉඳලා තමයි කියන්නේ. ආයි බලන්න. can hear you, even though it's a TV audience. Good. එයා හිස අල්ලලා කියන තැන ඉඳලා තමයි වැඩි පටන් ගන්න. Kopf. Das ist mein Kopf. Verstehen Sie Kopf? Ja? Gut. Kopf. And here I'll draw a picture now. Kopf. Ist gut, ja? Schön. Kopf. Das ist Mr. Spock, ja? Mr. Spock hat 2 Ohren. Ohren. Verstehen Sie Ohren? Er hat 2 Ohren. Okay, Mr. Spock. Ja? Ach nein, Entschuldigung. Okay. Augen. Verstehen Sie Augen? Augen. Wie viele Augen? 1, 2, 3 Augen. 3 Augen. Ist das richtig? 3 Augen? Nein. Wir haben nur 2 Augen. Mund. Verstehen Sie Mund? Und hier ist eine Zigarette, ja? Nein. Zigaretten sind nicht gut. If you want දැන් නම් ඔයාලට යම් කිසි දෙයක් ඒකේ තේරුණාද? ඔයාලට තේරිච්චයි කියන්නේ ඔකේ මොනවද ඔයාලට තේරුණා? මේ යාවේ කියපු වාක්‍ය ටික කියලා ඉවරයි. ඔයාලට තේරෙනවද මොකක්ද කියන්නේ කියලා chat එකේ දාන්න බලන්න. යා සාමාන්‍ය ස්ටාර්ට් කරලා කියන එකට ගැන ඔයාලට යම් කිසි අදහසක් ආවද? ඒකේ ඕරන් කියලා කිව්වා යා.
cough කියලා කිව්වා. හරිද? man කියලා කිව්වා. හරිද? great කියලා කිව්වා. ඒ කියන්නේ ඔයාලා බලන්න මේ තව සැරයක් දාන්නද? ඔයාලට මොකක්ද තේරෙන්නේ සාමාන්‍යයෙන් යා මොකක් සම්බන්ධව කියනවා කියලා? තව සැරයක් ප්ලේ කරන්නද? ඔයාලට තව සැරයක් බලාගන්න. ඒ ජර්මන් භාෂාවෙන් කියන්නේ මුඛක් ගැන තේරුණාලු ඇස් ගැන තේරුණාලු මම චුට්ටක් එක්ස්ප්ලেইন කරගෙන කියන්නම් ඔයාලට. හොඳයි දැන් ඔන්න බලන්න. බලන්න යා ඔන්න ඉතින් මෙහෙම එක සැරේට මේක තේරුම් ගන්න බෑ. අර මම කිව්ව එක යම් කිසි කාලයක් ඕනේ. හැබැයි ඔයාලට ඉස්සරකට වඩා පොඩි දෙයක් තේරෙනවා. එයාගේ කොප් කියන්නේ මෙයාගේ Kopf. Verstehen Sie Kopf? Ja? Gut. ගැන තමයි Kopf. And here I'll draw a picture now. හරියට ඔන්න Kopf. කොප් Ist කියන්නේ gut, ja? Schön. Kopf. මූල Das තමයි ist Mr. Spock, ja? Mr. Spock hat 2 Ohren. Ohren. Verstehen Sie Ohren? Er hat 2 Ohren. ඒකෙන් ළමයි ස්වයි ඕරන් කියන්නේ ඕකේ එයා කියන්නේ ඕරන් කියන්නේ කන් දෙකක් තියෙනවා කියලා. නේ? දැන් මට හිතෙන්නේ එහෙමයි. හරිද? ඒ කියන්නේ ඒ වගේ අදහසක් තමයි කියන්නේ. ස්වයි ඕරන්. ඊට පස්සේ බලන්න මෙයා S තුනක් ඇඳලා කපනවා එක. ඒ S දෙක තුනයි තුනක් තියෙන බෑනේ දෙකයි තියෙන්නේ. අන්න ඒකත් හොඳට කියනවා හොඳට බලන්න. Okay, Mr. Spock. Ja? Ach nein, Entschuldigung. Okay. Augen. Verstehen Sie දැන් ඕගන් කියන්නේ S Augen? Augen. Wie viele Augen? 1, 2, ස්වයි කියන්නේ ඒ කියන්නේ එයා අහන්නේ ස්වයිද එයින්ස් ස්වයි රේ කියලා කියන්නේ. ඒ කියන්නේ තුනක් කියනවා. ඒ කියන්නේ 1 2 3යි කියනවා. එයා අහන්නේ 1 2 3යිද කියලා. තුනක් නැහනේ. එයා ආයි කියනවා ස්වයි කියලා. ග්‍රේ නේ. හොඳට 3 Augen. 3 Augen. Ist das richtig? 3 Augen? Nein. 9 කියන්නේ නැහැ. නේද? 9 කියන්නේ නැහැ. ඒ තියෙන්නේ මොකද්ද? ස්වයි ඕගන්. ඒ කියන්නේ Wir haben මොනවද nur කියලා තේරෙන්නේ 2 Augen. Mund? Verstehen Sie මාන් කියන්නේ අතනේ Mund? Und dann, hier ist eine Zigarette, ja? Nein. නෑ. සිගරට් කියන්නේ හොඳ නෑ කියලා තමයි ගන්නෙ. හරිද? ඔයාලා යම් කිසි වචන ටිකක් තේරෙන්න ගත්ත නේද? කොළඹයි කියන්නේ. මම අහන්නේ දැන් එයා ඔය කතාවම තමයි කලින් කිව්වේ. මම දන්නේ ඔයාලට ඒ කියන්නේ කියපු ටික අර එයා ඇඳලා ඔළුව පෙන්නලා ඒ කියන්නේ මූණ පෙන්නලා ඒ ඇඳට පස්සේ ඇත්තටම කියන ළමයි ඒකේ ජර්මන් භාෂාවෙන් කිව්වට ඔයාලට පොඩි හරි දෙයක් ඒ කියන්නේ මම අහන්නේ නෙවෙයි. යම් කිසි දෙයක් ඔය කියන්නේ සමහර අය කියන්න දැන් chat එකේ දාන්න බය ඇති නේ වරදීද නැද්ද එතනත් බයක් තියෙනවනේ මම අහන්නේ මම කියන්න කලින් ඔක හිතුණාද ඒ කියන්නේ යා කියන්නේ මේ කන් දෙක ගැන තමයි කන් කියන්නේ දෙකක් නෙවෙයි ඒක තුනක් වෙන්න බෑ දෙකක් තියෙන්න ඕනේ ඒක ඇත්තටම දැනිච්ච අය කවුද ඉන්නේ ඇත්තටම යස්ද නෝද මට ඒක දැනගන්න ඕනේ ඒක නම් මම සාර්ථකයි හරිද මට මේ වැඩේ කරන්න පස්සේ මට ඒක දැනගන්න ඕනේ ඔයාලට ඇත්තටම මම කියන්න කලින් මෙයා කිව්වේ මෙන්න මේක වගේ දෙයක් විතරක් ඒ කියන්නේ වචන ටික විතරයි මම අහන්නේ මුලදී ඔක්කොම බෑලම ඒක මම කියන්නේ දවස් 30ක කරන වැඩක් මට එක පැය ගානකට කරලා පෙන්නන්න බෑලම ඔයාලා ඒක තේරුම් ගන්න ඕනේ හරිද ඔයාලා ඒක තේරුම් ගන්න ඕනේ මට ඒක එක සැරේට සම්පූර්ණ මේ හරිද ඒක මට එහෙම එක සැරේට කියන්න බෑ ඔයාලට සම්පූර්ණ මේ කොටස එක සැරේට පුළුවන් වෙනවා කියලා. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මේ වචන වර්ඩ් ටික හරි පොඩ්ඩක් ඉස්සලා ක්ලික් වුණා නේද එහෙම කරාම. මට කියන්නේ එහෙම තේරුණාද නැද්ද? මම කියන්නේ අපි ඔය ඉංග්‍රීසියෙන් කතා කරේ ජර්මන් භාෂාව සම්බන්ධ. හරිද? aims හරිද? නේද? නේද? එතකොට එතන මේ කතා කරපු මේ 1 2 3ට කියන වචන නේද? as වලට organ හරිද? නේද? ඒතර කන් දෙකට කියන එක. නේද? cough ඒ කියන්නේ මූණට කියන එක. ඒ පොඩ්ඩක් නිකන් ආවනේ දැන් නිකන් අර ඒ කියන්නේ අර නිකන් අපි ඒ කියන්නේ වචන ටිකක් ඇහුවෙ නේද වෙන වෙනම ඉගෙන ගත්තේ නැහැනේ මූණට කියන්නේ මේකයි එහෙම ඉගෙන ගත්තේ නැහැ. දිගට වාක්‍යයක් කියලා කියගෙන යනවා.
ඒ කියාගෙන යන ගමන් ඒක අඳිනවා. හරිද? හරිද? ඒ කියන්නේ එයා ඇඳලා කියනවා S3ක් නෙවි. එතන කියනවා නෑ නෑ 3යි නෙවි 2යි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අපි දන්න දෙයක් එක්ක මම කියවනේ අපි දන්න ප්‍රමාණයට අපේ බ්‍රේන් එක තියෙන ලෙවල් එකට පොඩ්ඩක් උඩින් තිබ්බම බ්‍රේන් එක ඇබ්සෝබ් කරගන්නවා. ඔන්න ඕක තමයි වෙන්නේ. ඒ කියන්නේ අර මූණ එහෙම ඇඳලා කියනකොට අපි දන්නවනේ මූණ ගැන. ඒතර කන් දෙක ගැන දන්නවා. අන්න දන්නකොට ටක් ගාලා බ්‍රේන් එක ඇබ්සෝබ් කරගන්නවා. ඔයාලට තේරෙනවද ළමයි මේ වැඩේ? පොඩ්ඩක්. ඒ කියන්නේ අපි මූණ ගැන ඒව ගැන ඒක කිව්ව භාෂාව අපිට වැදගත් නැහැ. හරිද? ඒ කියන්නේ අපි දන්න දෙයක් පිළිබඳ හැබැයි අපි නොදන්න භාෂාවකින් කියන්නේ. හැබැයි බ්‍රේන් එක පොඩ්ඩක් එක තේරුම් ගත්තා වගේ ඔයාලට තේරෙන්නේ නැද්ද? කො ළමයි කියන්නේ? කවදාවත් අහලා නැහැ නේ ඔයාලා ජර්මන් භාෂාවෙන් ඔය වචන අහලා නැහැ නේ. ඒක තේරුණාද ළමයි? එහෙම දෙයක් උණු බව තේරෙනවා. අපේ බ්‍රේන් එකට අපි දන්න දෙයක් අනුසාරයෙන් නොදන්නා භාෂාවක් වුණත් ගෙනාවොත් එයා පොඩ්ඩක් ඇබ්සෝබ් කරගන්න ගතියක් තියෙනවා. ඒක යමක් කියන්නේ මම අහන්නේ මේ 100%ක්ම නේ දැන් 100ට එකක් හරි එහෙම තේරුණාද? ඔයාලට එහෙම වෙනසක් තේරුණාද? මම මේ එතන තිබුණේ ළමයි වෙනත් භාෂාවක්. සම්පූර්ණ කොහමද yes or no ද? ඒ ළමයි ඔයාලගෙන් අහන්නේ ඇත්තටම එහෙම පොඩි දෙයක් ඔයාලට තේරුණාද කියන්නේ නිකම්බර වාක්‍ය කියාගෙන ගියාට වඩා හරිද? එහෙම නිකන් ඇත්තටම අපේ බ්‍රේන් එක දන්න දෙයක් අපි මූණ ගැන දන්නවා. අපි ඇත්තටම සිංහල භාෂාවෙන් හරි මූණ ගැන දන්නවනේ ළමයි. අපිට තියෙන්නේ කන් දෙකයි නේ. අපිට තියෙන්නේ ඇස් දෙකයි. ඒ ඔක්කොම දන්නවනේ නේ මන් කියලා කිව්ව කට ගැන. ඒව දන්නවා. අන්න ඒක තමයි මම කිව්වා අපේ බ්‍රේන් එක දන්න ලෙවල් එකට මදක් උඩින් තියලා නොදන්නා භාෂාවක් සමීප කරාම ඒ භාෂාවේ තියෙන වචන අපි අබ්සෝබ් කරගන්නවා. ඒ බ්‍රේන් එකේ විදියක්. ඒක පරීක්ෂණයකින් සොයාගත්තා. ඔයාලා දන්නවද ළමයි මේක පාවිච්චි කරලා ලෝකෙ හැදුව ක්‍රමයක්. හරිද? වර්ක් ප්ලෑන් එකක් තියෙනවා ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම්. හරිද? ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් වර්ක් ප්ලෑන් එකක් තියෙනවා. හරිද? ඒ වර්ක් ප්ලෑන් එක අද අපි කතා කරන්නේ නැහැ අපි ලබන සතියේ කතා කරනවා මේ සෙෂන් එක සම්බන්ධව. මේ වර්ක් ප්ලෑන් එක 1 by 1 step by step ලබන සතිය ඔයාලට කියලා දෙනවා. හරිද? the comprehensive input method එක දාලා ලෝකෙ හැදුවා මේ වගේ භාෂාවක් හොයනකොට يعني හදනකොට يعني ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න එකට වඩා මේ වගේ භාෂාවක් අර ඇක්වයර් කරගන්නකොට ඔයාලට මෙන්න මේ කරුණු හතරක් ඔයාලා කරන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒ තමයි මේක ඔයාලා ප්‍රායෝගිකව මාසික කාලයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ සඳහා මම මේ කරුණු හතරක් කියනවා. මේ කරුණු හතර කරන්න ඔයාලා ඉස්සලා හිත හදා ගන්න ඕනේ. මම මේකේ වර්ක් ප්ලෑන් එක ලබන සතියේ දෙනවා. වර්ක් ප්ලෑන් එක ලබන සතියේ දෙන්නේ ක්‍රියාවලිය. ලබන සතියේ උගන්වන තැන ඉඳලා දවසකට අනිවාර්යෙන් මොන වැඩේ තිබුණත් දවසකට පැයක් හෝ ඊට පොඩි කාලයක් පැයක් පැය එකමාරක් මේ වෙනුවෙන් ආයෝජනය කරන්න කැමති වෙන්න ඕනේ. කැමතිද කවුරුත්? මට කියන්න මම මේ all sure language එක පුළුවන් කරනවා. කතා කරන්න බැරි වුණොත් හරිද? මේ ප්‍රොෆෙසර්ම කියනවා හරිද? එයා මේ ක්‍රමයේ ඉලාස් කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ ඉලාස් කරගෙන නැහැ. ඔයාලට පේනවනේ එයාගේ කොච්චර වීඩියෝ එක පරණද කියලා. හරිද? ඒක හොයාගෙන සෑහෙන්න කාලෙ. ඒ නිසා මේ අපේ රට මේ තෑහෙන්න පස්සෙන් තියෙන්නේ මේ දේවල් ජීවිතේක පාවිච්චි කරන්නේ. හරිද? ඔයාලට ඉංග්‍රීසි ඇත්තටම දවස් 30කින් පස්සේ කතා කරන්න ඕනේ කියලා හිතෙනවා නම් හිතෙන මිනිස්සෙක් ඉන්නවා නම් මොන වැඩේ තිබුණත් දවසකට පැයක් හෝ පැය එකමාරක් මේකට වෙන් කරන්න ඕනේ. ඒකට ඇග්‍රීද? yes the no ද? අනිවාර්යෙන් කරන්න ඕනේ. ආ? sure? කරොත් sure පුළුවන්. හරිද? ආයෙ කතා දෙකක් නැහැ. හරිද? ආයෙ මේක නිකන් මේ ටිකට් එකක් හදනවා වගේ ඔයාලට ස්විෆ්ට් ටිකට් වගේ මේ ඇදෙයිද නැද්ද ඒ දාලා නැහැ sure පුළුවන්. හරිද? ආයෙ මේ ඉංග්‍රීසි කෝස් එකක් කරාම අපිට කතා කරන්න පුළුවන් වෙයිද? අර මේ ප්‍රශ්නේ මේක මම කියන විද්‍යාත්මකව මේක ප්‍රූව් කරලා ඉවරයි. හරිද? මම ඒකයි ෂුවර් පිට කියන්නේ. මේක විද්‍යාත්මකව ප්‍රූව් කරලා ඉවරයි. හරිද? ඒ නිසා මම කියන හින්දා පිළිගන්න එපා. හරිද? මම පරීක්ෂණ වාර්තා ටික ඕනනම් ඔයාලට ඔක්කොම යොමු කරන්නම්. මේක නැවත නැවත තහවුරු කරලා තියෙනවා මේක හරියටම හරි. හරි. එහෙනම් කැමතිද? හරි. ඊළඟ දේ තමයි ළමයි. හරිද? ඊළඟ දේ තමයි ඔයාලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි ෆෝන් එකකුයි ඕන. පුළුවන්ද? දැනුත් මේ YouTube දැන් අපි ක්ලාස් එකට එනවා නම් ඔය දෙක තියෙනවනේ නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි ෆෝන් එකකුයි තියෙනවනේ නේ ඒ දෙක රෙඩි කරගන්න ඕනේ හරිද අනිත් එක තමයි නෝට්බුක් එකක් ඔයාලා තියාගන්න ඕනේ ලබන සතියේ පන්ති එනවා නම් ඔන්න ඔය ටික
සූදානම් කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ නෝට්බුක් එකක් ගන්න. හරිද? ඊළඟ ඒ තමයි ළමයි මේක විශ්වාස කරන්න ඕනේ. හරිද? අපි කියන්නේ faith එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක trust කරන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් ඇත්තටම අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා ඔයාලගේ මානසිකත්වය හදාගන්න ඕනේ. මම කියන්නේ මේකේ බොරුවක් කියනෝ නෙමෙයි මේක ඇත්තටම පුළුවන් වෙනවා. ඔන්න ඔය කරුණු 4 ඔයාලට සපුරන්න පුළුවන් නම් ලබන සතියේ මේ කරන සෙෂන් එකෙන් පස්සේ සිට දවස් 30කට පස්සේ හරිද මම ඔයාලට වගකීමෙන් කියනවා ඔයාලට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන්න පුළුවන් ෂුවර් හරිද මේක කරන්න පුළුවන් වැඩක් හරිද ඒකට තව පොඩි වැඩක් තියෙනවා ලබන සතියේ එන්න කලින් කරන්න ඔයාලට මේ BBC Horizon කියලා තියෙනවා මේ ડોකියුමන්ටරි තියෙන මේ ඔයාලා දන්නවනේ මේ වගේ එක එක BBC Horizon වල එක එක ડોකියුමන්ටරි තියෙනවා මේ ડોකියුමන්ටරි වලින් ඔයාලා ආස ડોකියුමන්ටරි එකක් සිලෙක්ට් කරගෙන එන්න ඕනේ ලබන සතියේ එනකොට හරිද මම මේක ප්‍රායෝගිකව කරලා පෙන්නනවා හරිද BBC Horizon එක යූස් කරන්න කියන්නේ ළමයි මේ වෙන මොකටවත් නෙවෙයි BBC Horizon එකේ ළමයි ඉංග්‍රීසි අපිට තේරුම් ගන්න පහසුයි. ඔය අනිත් ඒවායි සමහරලාට තියෙන ડોකියුමන්ටරි වල ඉංග්‍රීසි අපිට තේරුම් ගන්න පහසුයි. ඒ ડોකියුමන්ටරි එක ළමයි මොනවා හරි දෙයක් සම්බන්ධව මොනවා හරි විද්‍යාව සම්බන්ධව අපි තුමු මේ ලෝකයේ පැවැත්ම සම්බන්ධව නැත්නම් ස්වභාව ධර්මයේ සම්බන්ධව නැත්නම් අපි හිතමු දේ දුන්නක් හැදෙන විදිය කතා කරනවා නැත්නම් මොනවා හරි අපි හිතමු ඔයාලා ආස පැත්තක් තියෙනවා ඒ ડોකියුමන්ටරි වලින් ඔයාලා කැමති ආස ඔයාලා දන්න දෙයක් දැන් අර අපි කිව්වේ මූණ ගැන අපි දන්නවනේ. ඒ වගේ ඔයාලා දන්න දෙයක් සම්බන්ධව ඔයාලා ආස දෙයක් සම්බන්ධව ඒ BBC Horizon වල සර්ච් කරලා ඔයාලා කැමති ડોකියුමන්ටරි එකක් සිලෙක්ට් කරගෙන එන්න ඕනේ. හරිද? ඒ ડોකියුමන්ටරි එකක් නෙවෙයි කීපයක් සිලෙක්ට් කරගත්තත් කමක් නැහැ. පුළුවන් ද ඔය වැඩේ කරන්න? BBC Horizon වලින් හරිද මේක net එකේ සර්ච් කරලා ඔයාලා ડોකියුමන්ටරිස් වලින් ඔයාලා ආස කියන ඔයාලා දන්න දැන් මූණ ගැන අපි දන්නවා වගේ තමයි. හරිද? මොකද මේ දන්න දෙයක් ගැන කිව්වොත් තමයි ළමයි වැඩේ ලස්සනට ටච් වෙන්නේ. හරිද? එතකොට මම කරන්න ඕන ප්‍රොසීඩි එක සති 4ක ක්‍රියාදාමයක් තියෙන්නේ. සති 4කට කොටස් 4කට බෙදලා මේ ප්‍රොසීඩි එක කරන්න තියෙන්නේ. මේක ලෝකේ අතිසාර්ථක වෙච්ච ක්‍රමයක්. ඔයාලට මේකෙන් ඉංග්‍රීසි නෙවෙයි වෙන ඕන භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඔයාලට ඉංග්‍රීසි නෙවෙයි ඔයාලට කැමති නම් ඒ කියන විදියට වෙන ඕන භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා හැබැයි දැන් මට කරගෙන එන්න ඕන කරුණු මම කීපයක් කිව්වා මොකද්ද? ඔයාලා පැයකමාරක් වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාලට ෆෝන් එකක් හරි ලැප් එකක් හරි මොනවා හරි හැම දවසෙම තියෙන්න ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් එක්ක. හරිද? ඊළඟට නෝට්බුක් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ පිළිබඳ විශ්වාසය තියෙන්න. විශ්වාසය නැත්තම් කොහොමද කරන්න බෑ. හරිද? ඒ වගේම BBC Horizon වල මම මේක යූස් කරන්න මොකද මේකේ ડોකියුමන්ටරි වල හරිද? මම විතරක් නෙවෙයි මේකේ ගොඩාක් මේ සම්බන්ධව කියන අය ගොඩාක්ම රෙකමන්ඩ් කරන්නේ BBC Horizon එක. ඒ කියන්නේ the comprehensive input method එක යූස් කරනවා මේකේ තියෙන ડોකියුමන්ටරිස් ගොඩාක් හොඳට තේරෙනවා ළමයි. ඔයාලා ගිහිල්ලා බලන්න මේකේ ડોකියුමන්ටරිස් වලින් ළමයි ඒ කියන්නේ අපි කියන්නේ වාර්තා වැඩසටහනේ ડોකියුමන්ටරිස් කියන්නේ. ඒ වාර්තා වැඩසටහන් වලින් අපි දුව සත්තු ගැන වෙන්න පුළුවන්. ඔයාලා දන්න ඔයාලා ආස පැත්තක තියෙන ඒ වීඩියෝස් ડોකියුමන්ටරිස් කීපයක් විනාඩි ඒ කියන්නේ සාමාන්‍ය විනාඩි 40ක වගේ ડોකියුමන්ටරිස් තියෙන්නේ. මේ විනාඩි 40ක් ඒ කියන්නේ ඔයාලට පැයක් එකමාරක කාලයක් තුල කරගන්න පුළුවන් වෙන අන්න ඒ වගේ ડોකියුමන්ටරිස් ටිකක් සිලෙක්ට් කරගන්න ඕනේ. පුළුවන් ද ඔය වැඩේ කරන්න? පුළුවන් ද ළමයි? ඔය වැඩේ කරගෙන ලබන සතියේ එන්න ඕනේ. එහෙම ආවම මම මේ වැඩේ කරන හැටි ක්‍රම 4 කියලා දෙනවා. සති 4ට බෙදලා කරන්න ඕන විදිය. ඒ සති 4 අවසන් වෙනකොට අනිවාර්යෙන් ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒක අපි තුම ඒ හරිය වෙනකොට පොඩ්ඩක් ඒක ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන්. ඒකේ පොඩි හිර වෙන ගැටි තිබුණත් ඒක මාසෙන් නවත්තන්න නැතුව තව සතියක් දෙකක් ඉස්සරහට කරපු ගමන් ෂුවර් එක කරගන්න පුළුවන්. හරිද? මේක මෙහෙම මම කියන ක්‍රමයක් නෙවි ළමයි. හරිද? ඔයාලා මේ මාව විශ්වාස කරලා මේ අම්මෝ හැකියාවක් තියෙනවා සර්ට එහෙම නැහැ. මම මේ ඒ සම්බන්ධව තොරතුරු රැස් කරලා හරිද? ඔයාලට මේක ඉදිරිපත් කරේ. මේක මම නෙවෙයි මේක ලෝකෙ මීට කලින් හොයාගත්තු ක්‍රමයක්. ඔයාලට පේනවනේ ස්ටීවන් ප්‍රෑෂන්ගේ වීඩියෝ එක පවා කොච්චර පරණයිද කියලා. හරිද? ඒ නිසා මේ වගේ ක්‍රම අපේ ලංකාවේ භාවිතා වෙන්නේ නැහැ ළමයි. දැන් ඔයාලා ඉංග්‍රීසි පන්ති ගියාට ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා මේ බ්‍රේන් එක සම්බන්ධ මේ බ්‍රේන් සයන්ස් ඒ කියන්නේ මොලේ රසායනය පිළිබඳව ඔච්චර දන්නේ නැහැ. මේ මිනිස්සේ දන්නේ නැහැ මේ ලැන්ග්වේජ් එක කොහොමද අපිට ඒ කියන්නේ අපි මිනිස්සුන්ට ලැන්ග්වේජ් එක කවදාවත් ළමයි
ඉගෙන ගන්න බෑ. ඒකට උගන්වන එක කරන්නේ. ජීවිතේට බෑ. හරිද? ඒ නිසා ඔයාලට ලොකු වෙනසක් දැනෙවි. තනියම ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් ළමයි අදට මම මෙතන සෙෂන් එක අවසන් කරනවා. එහෙනම් මේ කරුණු ටික රෙඩි කරගෙන ලබන සතියේ ක්ලාස් එකට එන්න. හරිද? කොහොමද සෙෂන් එක? හොඳයිද නරකයිද? ලබන සතියේ වැටි කරන් එනවද නැද්ද? යන්න කලින් කමෙන්ට් එකක් දීලා යන්න කොහොමද වැඩේ? කරන්න කැමතිද වැඩේ? ඔබේ කියපු කරුණු පහ සම්පූර්ණ කරගෙන ලබන සතියේ එන්න මම කියන ක්‍රමයක් නෙවෙයි ළමයි මේ වැඩේ. හරි මේක ලෝකේ මොලේ රසායනය සම්බන්ධව කරපු පරීක්ෂණ සහ භාෂා සම්බන්ධව කරපු පරීක්ෂණ වලින් ලෝකේ තහවුරු කරපු ක්‍රමයක්. මේකෙන් අපි නොදන්න ඕනෑ වගේ මේ විදිහට තමයි ළමයි අපේ පොඩි ළමයින්ට අර වෙන කෙනෙක් රට ගියාට පස්සේ ඒ හැම කෙනාටම මෙන්න මේ අපි දන්නේ නැති වුණාට මේ කම්ප්‍රිහෙන්සිව් ඉන්පුට් මෙතඩ් කියන එක මගින් තමයි මොලය ඕනෑ භාෂාවක් කියන්නේ ඇක්වයර් කරගන්නවා කියන පුරාගෙන තියෙන්නේ. හරිද? ඒක වෙනම පරීක්ෂණ කරලා සොයාගත්තා මේ විදිහට තමයි භාෂාවක් අපේ මොලය ග්‍රහණය කරගන්නේ කියලා. හරිද? හරි. හරි පුරක් එක කියලා තියෙනවා thank you sir. දැන් සෙෂන් කියලා තියෙනවා. හොඳයි සර් මේ මෙසේජ් කියලා තියෙනවා අනිවාර්යෙන් පුදුනවා. එතන සෙෂන්ස් again අනිවාර්යයෙන්ම මේ ටික මේ ඔයාලා මේ අර කියපු කරුණු පහ අනිවාර්යයෙන්ම මේ වැඩි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න. අනිවාර්යෙන් එතනින් පස්සේ සති 4ක් ගිය තැන මම වැඩි අනිවාර්යෙන්ම ඔයාලට කරලා දෙනවා. මේක මම කියන නිසා පිළිගන්න එපා. මේක ලෝකේ කරලා මේකෙන් භාෂා පුරුදු වෙච්ච මිනිස්සු සෑහෙන්න ඉන්නවා. මම ඔයාලට ඒකේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්න පරීක්ෂණ වාර්තා සෑහෙන්න තියෙනවා. හරි සෙෂන් එක නම් සිදුවි සර් සතියේ වලට කරගෙන next week එකේ සෙෂන් එකට join වෙනවා. ගන්න තියෙනවා registration කරලා තියෙනවා. අපිට සමහරමයි ගොඩක් thanks එකක් කරලා තියෙනවා. හරි okay. හරි එහෙනම් කමිස් නම් ඉච්චරයි මට තියෙන්නේ. හරි කමන්නේ. අපි එහෙනම් දැන් 6ට තියෙනවා අපේ ඊළඟ සෙෂන් එක. ඊළඟ සෙෂන් එක මම කොහොම ගන්නවා 5:52 නේ. මේක ඊළඟ සෙෂන් එක කොහොම ගන්නවා මේ ආයි ලීව් වෙන්න ඕනේ නැහැ. හරිද? තව විනාඩි 8යි තියෙන්නේ. හරි ඊළඟ සෙෂන් එක කොහොම පටන් ගන්නවා? අර ලීව් වෙලා නේද? හරි ඊළඟ සෙෂන් එක මේකෙන්මයි තියෙන්නේ. හරි ආයි ඊළඟ සෙෂන් එක ඕපන් කරන්න. Misalnya kamu tuh gini nih, di session ini kita nilai ya, awal kali ini, hari ini.